ඔයාලට මේ මාසේ පාඩම් දෙකක් තව කරන්න තියෙනවා. තේරෙනවද? එතකොට අපිට ඉක්මනට ඒ දෙකත් කරාට පස්සේ ගොඩාක් වැඩ කොටසක් අපි ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ තව මාස 4ක් වගේ තියෙන. මේ මාස 4න් අනිවාර්යෙන් ඔයාලගේ සිලබස් එක කවර් කරන එක කරනවාමයි. ඊට පස්සේ ඒ ටික කරලා ඉවර වෙලා පුතේ අපි පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. එතකොට පේපර් ක්ලාස් එකට ඔයාලට මේ පන්තියේ ඉන්න හැමෝටම මේකට සහභාගී වෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට පේපර් කට්ටලයක්ම ඔයාගේ ගෙදරට මම එවනවා. ඒ වගේ පැහැදිලිව අපි වැඩ ටික කරගෙන යන්න පුතේ ඈ. තේරෙනවද? ඒ හින්දා බය වෙන්න එපා. අපි හොඳට වැඩ ටික කරමු. දැන් මට කියන්න බලන්න පුතේ මතවාද පාඩමේ මේ මාසෙට ටියුට් එක ගෙන්න ගන්න බැරි වුණ ළමයි ඉන්නවද තාම? පේමන්ට් කරපු අය නෙවෙයි. නැති අය. පේමන්ට් කරපු අයට ඉක්මනට ටියුට් එක එනවා. හරි. හරි පුතේ ඉන්නවනම් ඉක්මනට ඔයාලා පුළුවන් ඉක්මනට ගෙන්න ගන්න ටියුට් එක. ඒක එතකොට ගොඩක් වටිනවා. මොකද මතවාද පාඩම කියලා කියන්නේ ඔයාලගේ එක්සෑම් එකට එන බෙහෙමින්ම වැදගත් පාඩමක්. තේරෙනවද? හරි. ඒ හින්දා ඔයාලට අනිවාර්යයෙන්ම ටියුට් ටික පිළිවෙලට තියෙන්න ඕන මගේ පුතේ. එතකොට ඔයාට එක්සෑම් එකට යද්දී මගේ පුතේ ඔයාට ටියුට් 15ම තියෙන්න ඕන ළඟ. තේරෙනවද? ටියුට් 15ම ළඟ තියෙන්න ඕන. ලස්සනට පාඩම් 15න් තියෙන්න ඕන. ෂෝට් නෝට් 15 ගහගෙන තියෙන්න ඕන. තේරෙනවද? එතකොට ඔයාලගේ එක්සෑම් එකට අදාළ පේපර් කට්ටලය ඔයාගේ ළඟ තියෙන්න ඕන. ඊට පස්සේ රචනා ප්‍රශ්න පේපර් ටික වෙනමයි. ඊට පස්සේ MCQ ටික වෙනමයි. කෙටි ප්‍රශ්න වෙනමයි. හැම පාඩමකින්ම දෙනවා. තේරෙනවද? එතකොට ලස්සනට පුතේ වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ අපිට ඉස්සරහට. එතකොට අපි මහන්සි වෙනවා. මේ අපේ මගේ පැත්තෙන් වෙන්න පුළුවන් උප්පරිම යුතුයකම මම කරනවා. තේරෙනවද? ගොඩක් මහන්සි වෙනවා සර්. ඔයාට තියෙන්නේ ඔයාගේ පැත්තෙන් මහන්සි වෙන්න විතරයි. තේරෙනවද? දැන් ඔයා හිතන්න අපි දැන් මේ පාඩම පටන් අරගෙන තාම දවස් දෙකෙන් බලන්න කොච්චර කරාද කියලා. තේරෙනවද? එතකොට පුතේ මේ ඔයාලට තේරෙන්නේ නැති වෙන්න මම කරගෙන ගියේ නෑ. හැමෝටම පැහැදිලි වෙන්න හිමීට තමයි වැඩ ටික කරන්න අපේ ක්ලාස් එකේ. ඒ හින්දා ඔන්න හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙන වෙලාවේ මේ ඔයාලා ජොයින් වෙන්න ඕන ක්ලාස් එකට ලයිව් ක්ලාස් එකට. තේරෙනවද කියන කතාව? එතකොට එහෙම කරොත් තමයි ඔයාගේ රිසල්ට් එකට 100% තේරෙනවනේ? 100%ක් ඒක නිවැරදි වෙන්නේ ඔයා ඒ දේ කරොත් මගේ පුතේ. තේරෙනවද? හරි. එතකොට දැන් අපි දේශපාලන මතවාද පාඩමේ 5 වෙනි පාඩම අපි පටන් ගත්තා. එතකොට මේ 5 වෙනි පාඩම හරහා අපි මොනවද කරේ? කියන්න බලන්න. කවුරු හරි දරුවෙක් මයික් එක ඔන් කරලා කියන්න බලන්න පුතේ අපි කරපු පාඩම් ටික කතා කරන්න බලන්න. මොනවද පුතේ අපි කරේ? කියන්න බලන්න. කතා කරන්න බලන්න කවුරු හරි දරුවෙක්. කියන්න බලන්න පුතේ. සර් එක කතා කරන්නේ නැද්ද? ඈ පුතේ? කොහොමද කට්ටිය? කතා කරන්න පුළුවන් ඈ? හරි. ගොළුව කතා කරත් අපේ ළමයෝ කතා කරන්නේ නැහැ. හරි. කමක් නැහැ. පුතේ මෙන්න මේ එතකොට අපි මොකද්ද ඉගෙන ගත්ත මතවාද පාඩමෙන් මෙන්න ලිබරල් වාදය ඉගෙන ගත්තා. සමාජවාදය ඉවරයි. ඊට පස්සේ ජාතිකවාදය ඉවරයි, ස්ත්‍රීවාදය ඉවරයි. තේරෙනවද? දැන් මම අද උගන්වනවා පුතේ ෆැසිස්ට් වාදය, නිරාගමිකවාදය, සමූහාණ්ඩුවාදය, ඊට පස්සේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන ටික තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේවා අති වැදගත් පාඩම්. ඔයාලට පුතේ මේවා කිසිම කොටසක් මගහැරලා යන්න බෑ. එහෙම මගහැරලා ගියොත් ඔයාට ඒකකට යන්න බෑ. තේරෙනවද? ඒකකට යන්න බෑ කියන්නේ ඔයාට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන්න පුළුවන්. තේරෙනවද කියන කතාව? හැබැයි Z එක වැඩි වෙලා තියෙනවා. සමහරක් දරුවෝ B එකෙන් A2යි B1යි B1 පොලිටිකල් වලට තිබුණ දරුවන්ටත් විශ්වවිද්‍යාල ඇවිල්ලා තියෙනවා. Z එක ගොඩක් වැඩි දැන් පොලිටිකල් කියන විෂය. ඔයා හිතන්න ඔයා පොලිටිකල් වලට ඒකක් අරගෙන
අනිත් විෂය තව එක විෂයකට ඒකක් අරගෙන අනිත් විෂයට B තිබුණත් අවුලක් නෑ ඔයාට යන්න පුළුවන්. ඒ තරමට Z එක හැදිලා තියෙන්නේ. තේරෙනවද? හැබැයි මොකද්ද? ඔයාට ඒකකට යන්න නම් පුතේ මේ ටික අනිවාර්යෙන් අත්‍යවශ්‍යමයි. අත්‍යවශ්‍යයි මේ ටික. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න සර් කියන කතාව හොඳට වැඩ ටික කර යුතුයි අපි. තේරෙනවද? හරි. එතකොට පුතේ මෙන්න ලිබරල් වාදේ මේ ටික අපි කතා කරා. දැන් අද අපි කතා කරන්න යන්නේ හොඳට අහගෙන ඉන්න මගේ පුතේ. දැන් අද අපි කතා කරන්න යන්නේ ෆැසිස්ට් වාදය කියන මාතෘකාව. ලියා ගන්න පුතේ මේ එකක් දාලා ලියා ගන්න. ඔන්න මේ පිටුවක් අරගෙන ලියා ගන්න ෆැසිස්ට් වාදය ඈ. තේරෙනවද? ෆැසිස්ට් වාදය. ෆැසිස්ට් වාදය. ෆැසිස්ට් වාදය. මෙන්න මේක ලියා ගන්න ෆැසිස්ට් වාදය. ශනිකව ලියා ගන්න ෆැසිස්ට් වාදය. හරි. ෆැසිස්ට් වාදය. පුතේ ඔය දේශපාලන මතවාද අතරින් දැන් හොඳට අහගෙන ඉන්න දේශපාලන මතවාද අතරින් මෙන්න ලෝකයේ තිබුණ දේශපාලන මතවාදයක් තමයි මේ ෆැසිස්ට් වාදය කියලා කියන්නේ. තේරෙනවද සර් කියන කතාව? හරි. එතකොට පුතේ මේ මතවාදය අනිත් මතවාද වලට වඩා ගොඩාක් වෙනස් මතවාදයක්. ගොඩාක් වෙනස් මතවාදයක් අනිත් මතවාද වලට වඩා. තේරෙනවද? එතකොට ෆැසිස්ට් වාදය මෙච්චර මේ වෙනස් වෙන්නේ ඇයි? පුතේ මේ ෆැසිස්ට් වාදය කියලා කියන්නේ ඉතාමත් භයානක මතවාදයක්. භයානක කියන්නේ මොකද්ද? ඒ පාලනය ඉතාම පුතේ මේ අමානුෂිකයි. ඉතාමත්ම කූර පාලනයක් තියෙන්නේ මේ ෆැසිස්ට් වාදේ. තේරෙනවද? හරි. එතකොට මෙන්න මේ ෆැසිස්ට් වාදය ගැන පුතේ ඔයාගෙන් අහනවාමයි මේකෙන් ගොඩාක් ප්‍රශ්න එනවා. තේරෙනවද? ඒ හින්දා හොඳට අහගෙන ඉන්න. අද ෆැසිස්ට් වාදය ඔයාලට පොණවම. තේරෙනවද? හරි. පුතේ එතකොට 1930 දශකවල පුතේ මෙන්න මේ ෆැසිස්ට් වාදය කියන එක ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ. තේරෙනවද කියන කතාව? තේරෙනවද? මොකද්ද? ලෝකයේ මෙන්න මේ ෆැසිස්ට් වාදය කියන මතවාදය 1930 යන දශකවල තමයි ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ. තේරෙනවද? මොකක්ද එහෙනම් 1930 යන දශකවල තමයි ඉස්සෙල්ලාම ෆැසිස්ට් වාදය ආරම්භ වුනේ. එතකොට පුතේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ තමයි මේ මතවාදය බිහි වෙන්නේ. මොකක්ද? පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ තමයි මෙන්න මේක බිහි වෙන්නේ. එතකොට දැන් මේ ටික ඔයා හැඳින්වීමක් එද්දී මේ ඔයා හොඳට මේ ටික මතක තියාගෙන ඉඳලා ලියන්න ඕන. ෆැසිස්ට් වාදය આવොත් ලියන්න. මෙන්න මේ ටික මගේ පුතේ හැඳින්වීමට ලියන්න ඕන ඔයා. තේරෙනව නේද? හරි. එතකොට එහෙනම් මොකද්ද? ඔයා දැන් දන්නව මොනවද? 1930 තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඊට පස්සේ පළවන ලෝක යුද්ධයෙන් පස්සේ පළවන ලෝක යුද්ධයෙන් පස්සේ නේද සර් එහෙනම් මේ ෆැසිස්ට් වාදය කියන මතවාදය බිහි වෙන්නේ. ඔව් මගේ පුතේ තේරෙනවනේ? හරි. එතකොට පුතේ මේ ෆැසිස්ට් වාදය ගැන කතා කරගෙන අපි යද්දී මේ ෆැසිස්ට් වාදය කියන මතවාදය ඉස්සෙල්ලාම පුතේ ආරම්භ වෙන්නේ මෙන්න කොහෙද? ඉතාලියේ. තේරෙනවද? ඉතාලියේ. මේ පුතේ ෆැසිස්ට් වාදය ගැන කතා කරද්දී මේකේ අපිට වැදගත් වෙනවා වැදගත්ම නායකයෝ. තේරෙනවනේ? ෆැසිස්ට් වාදී නායකයෝ ඉඳලා තියෙනවා ගොඩක්. ඒ අතරින් අපිට වැදගත්ම වෙන නායකයෝ කිහිප දෙනෙක් ඉන්නවා. තේරෙනවද? ඒ නායකයා තමයි ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි කියලා කියන්නේ. කවුද? ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි. බෙනිටෝ මුසෝලිනි. ඊට පස්සේ ඔයා දන්නවා ජර්මනියේ අනිත් කෙනා තමයි ජර්මනියේ කවුද? අඩෝෆ් හිට්ලර්. අඩෝෆ් හිට්ලර් නෙවෙයි ඇඩෝෆ් හිට්ලර්. ඇඩෝෆ් හිට්ලර්. තේරුණානේ? පුතේ මෙන්න තේරෙනවද කියන කතාව? මේ ෆැසිස්ට් වාදය ගැන කතා කරද්දි මේ දෙන්න අති වැදගත්. ඔයාගෙන් MCQ ප්‍රශ්නකට එහෙම නැත්නම් කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන් ෆැසිස්ට් වාදී නායකයන් දෙදෙනෙක් නම් කරන්න කියලා. එහෙනම් ඔයා ලියන්න ඕන රටත් එක්ක මේ විදියට. මොකද්ද ලියන්න ඕන? මෙන්න ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි, ඊට පස්සේ ජර්මනියේ ඇඩෝෆ් හිට්ලර්. මේ දෙන්න අති වැදගත් මගේ පුතේ. තේරෙනවද? මේ දෙන්න අති වැදගත්. මේ ෆැසිස්ට් වාදය කියන මතවාදය මගේ පුතේ
මේකේ කොහොමද මේ ෆැසිස්ට්වාදී රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ මොකද්ද මේ ෆැසිස්ට්වාදී මතවාදය? ඒ මතවාදයේ ඇතුලේ තියෙන්නේ මොනවද? මේ කියන දේවල් පුතේ ලියලා ලස්සනට ඇතුළත් වෙන කෘතියක් තියෙනවා. මොකක්ද දන්නවද ඒ කෘතිය? පුතේ මේ ජර්මනියේ ඉඳපු ඇඩෝල්ෆ් හිට්ලර් එයා හිරගත වෙලා ඉන්නවා. එයා හිරගත වෙලා කාලයක් ඉන්නවා. ඒ හිරේ ඉද්දි පුතේ මෙයා ලියනව කෘතියක්. කවුද මේක ලියන්නේ? ඇඩෝල්ෆ් හිට්ලර්. මේ හිට්ලර් ලියනවා මගේ සටන කියලා කෘතියක්. මොකක්ද නම මගේ පුතේ? මොකද්ද? මගේ සටන. මගේ සටන. මගේ සටන කියලා කෘතියක් ලියනවා. මෙන්න මේ කෘතිය පුතේ අන්තර්ගත වෙනවා ෆැසිස්ට්වාදී පාලනයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ මොකද්ද? පළවෙනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාද වීම, මේ ජර්මනිය පළවෙනි ලෝක යුද්ධයෙන් පරාද වෙන්න හේතුව. මෙන්න මේ විස්තර මෙන්න මේ මොකද්ද? මගේ සටන කියන කෘතිය ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේක ෆැසිස්ට්වාදී මතවාදයක් කොහොමද? ඒකේ ලක්ෂණ මොනවද කියලා පුතේ අපිට ඉගෙන ගද්දි මේ කෘතිය ගොඩාක් වැදගත් වෙනවා. එතකොට ඔයාගෙන් අහන්න පුළුවන් අහනවාමයි MCQ එකක් තරු දාලා බලන්න. මගේ සටන රචනා කරේ කවුද කියලා අහනවා. මගේ සටන රචනා කරේ කවුද පුතේ? ඇඩෝල්ෆ් හිට්ලර්. තේනවනේ? ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර් තමයි මොකද පුතේ? මෙන්න මේක රචනා කරේ. තේරුණාද? එතකොට මේ ෆැසිස්ට්වාදය කියන එක මොන සියවසේද පුතේ බිහි වුනේ? ඔයාගෙන් අහන්න පුළුවන් ඒ වගේ එකක්. ෆැසිස්ට්වාදය කියන එක මේ මොන සියවසේද පුතේ බිහි වුනේ කියන්න බලන්න. එතකොට දැන් අපි දන්නවා 1920 30 වර්ෂයේ. එතකොට මේ සියවස මොකක්ද? කවුරු හරි දරුවෙක් දන්නව නම් කියන්න බලන්න. මොකද්ද මේ සියවස පුතේ? 20 වෙනි සියවස. හරියටම හරි පුතේ. 20 වන සියවසේදී. 20 වන සියවසේදී තමයි මේක බිහි වුනේ. 20 වන සියවස. 20 වන සියවස. නියමයි ඈ. හරි. ඔන්න. දැන් ඔයාට මෙන්න මේ ටික ලියාගත්තා නම් හරි. ප්‍රවේශය අවුලක් නැහැ. හැඳින්වීම අවුලක් නැහැ. තේනවනේ? හරි. ඊට පස්සේ පුතේ මේ ෆැසිස්ට්වාදය බිහි වෙන්න ප්‍රධානතම එහෙනම් මේ මොකද්ද? මේ බිහි වෙන්න ප්‍රධාන ලෙසම බලපෑවේ පළවෙනි ලෝක යුද්ධයෙන් මේ ඉතාලියයි ජර්මනියයි කියන රටවල් දෙක මේ පරාද වෙනවා. ඊට පස්සේ මුළු පුතේ මේ ජර්මනියට තමයි ගොඩක්ම මේකේ බලපෑම එල්ල වෙන්නේ. බටහිර රටවල් ටික එකතු වෙලා අර ජර්මනිය කියන රට තනි කරනවා, කොන් කරනවා. කෙලින්ම පුතේ පළවෙනි ලෝක යුද්ධෙට මොකක්ද වග කියන්න ඕනේ ජර්මනිය කියලා පුතේ ජර්මනිය කොන් කරනවා. තේරෙනවනේ? හරි. අන්න එතකොට පුතේ මෙන්න ඇඩෝල්ෆ් හිට්ලර් කියන කෙනා මෙන්න පුතේ මොකද්ද රාජ්‍ය බලය ලබාගෙන මොකද්ද ෆැසිස්ට්වාදී පාලනයක් තමයි ජර්මනියේ අරගෙන යන්නේ. තේරෙනවද? එතකොට මේ මතවාදයේ ඊ타ත්ම දරුණු මතවාදයක්. ඊ타ත්ම කූර මතවාදයක්. මේකේ අමානුෂික විදියට මගේ පුතේ මොකක්ද? මෙන්න වෙන කිසිම මතවාදයක නැති වෙන කිසිම සමාජ ක්‍රමයක නැති පුතේ මොකද්ද? දරුණුම පාලන සමයක් තමයි මේ ෆැසිස්ට්වාදී සංකල්පය ඇතුලේ තියෙන්නේ. තේරෙනවද කියන කතාව? හරි. එතකොට මෙන්න මේ ටික ඔයා ලියාගත්තා නම් හැඳින්වීමට ඇති. තේරෙනවද? හරි. ඊට පස්සේ පුතේ මෙන්න අපි බලන්න ඕන මොකක්ද මේ ෆැසිස්ට්වාදී මතවාදයේ ලක්ෂණ කියලා. දැන් අපි ඉගෙන ගත්තා මෙන්න මේ ටික. මෙන්න මෙහෙම තමයි එතකොට ෆැසිස්ට්වාදය ඇති උනේ කියලා අපි දැන් දන්නවා. හරි. ඊට පස්සේ පුතේ මේකේ ලක්ෂණ පළවෙනි ලක්ෂණේ ලියා ගන්න මගේ පුතේ මෙන්න මේක. පළවෙනි ලක්ෂණේ ලියා ගන්න ලක්ෂණ ෆැසිස්ට්වාදී මතවාදයක ලක්ෂණ ටික. මොනවද මේවයි අන්තර්ගත වෙන්නේ කියලා අපි ලියමුකෝ. ලක්ෂණ විදියට. මොනවද ලක්ෂණ? හරි. පුතේ පළවෙනි එක තමයි දේශපාලන ඒක බලවාදය ලියා ගන්න. දේශපාලන ඒක බලවාදය. දේශපාලන ඒක බලවාදය. දේශපාලන ඒක බලවාදය. ඔන්න ලියා ගන්න පළවෙනි එක දේශපාලන ඒක බලවාදය.
හරි. පුතේ මොකද්ද මේ දේශපාලන ඒක බලවාදය කියලා කියන්නේ මගේ පුතේ? බලන්න බෝඩ් එක දිහා බලන්න මගේ පුතේ වෙන වැඩ කරන්න එපා. බලන්න සර් දිහා. හරි. පුතේ මොකද්ද? මේ දේශපාලන ඒක බලවාදය කියලා කියන්නේ පුතේ මුළු මහත් සමාජයම මුළු මහත් මොකක්ද? වටපිටාවේ ඉන්න සියලුම දේවල් දේශපාලන බලය ඊට පස්සේ මුළු සමාජය තේරුණානේ? ඒ සියලුම දේවල් පොඩ්ඩක් ඉන්න. ඒ සියලුම දේවල් මගේ පුතේ මොකක්ද? මෙන්න දේශපාලන ඒක බලවාදය කියලා කියන්නේ මේ සියලුම දේවල් එක තැනකට කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ඔයා හිතන්න විවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය මේ සියලුම කියන කාරණා. මේ සියලු කාරණා එක තැනකට කේන්ද්‍රගත වෙලා තේරෙනවද? ඒකට කියනවා දේශපාලන ඒක බලවාදය කියලා. එතකොට මොකද පුතේ? මේ කෙනෙක් ඉන්නවා. එයා තමයි නායකයා. ඔයා හිතන්න මේ ඉන්නේ හිට්ලර් කියලා ඔයා හිතන්නකෝ. මේ ඉන්නේ හිට්ලර්. මේ ඉන්නේ හිට්ලර් කියලා ඔයා හිතන්නකෝ. ඕන්න තොප්පියකුත් දාගෙන ඉන්නවා මෙයා. තේරෙනවද? ඔන්න හිට්ලර් ඉන්නවා. පුතේ මේ මුළු මහත් සමාජයම ඊට පස්සේ විවස්ථාදායක අධිකරණ විධායක කියන බලතල ඔක්කොම එක තැනකට කේන්ද්‍ර වෙලා. ඕකට කියනවා දේශපාලන ඒක බලවාදය කියලා. එතකොට නීති පනවන්නේ නායකයා. නීති ක්‍රියාත්මක කරන්නේ නායකයා. දඬුවම් දෙන්නෙත් පුතේ නායකයා. එයාට ඕන විදියට පාලනය කරගෙන යනවා. තේරෙනවද? ප්‍රජාතන්ත්‍රවාදයක් කිසිම දෙයක් නෑ මේ සිස්ටම් එක ඇතුලේ. තේරෙනවද? හරි. ඔන්න වගේ තමයි පුතේ දේශපාලන ඒක බලවාදයේ මිරිකලා තිබුණේ මේ මතවාදය. තේරෙනවද? හරි. මෙන්න මේක තමයි පළවෙනි එක දේශපාලන ඒක බලවාදය ලියාගන්න. දෙන්නවනේ දේශපාලන ඒක බලවාදය. දෙවැනි එක තමයි රාජ්‍ය වන්දනය. දෙවැනි එක තමයි රාජ්‍ය වන්දනය. රාජ්‍ය වන්දනය. රාජ්‍ය වන්දනය. දේශපාලන ඒක බලවාදය දෙවැනි එක තමයි රාජ්‍ය වන්දනය. ලියාගන්න. හරි. පුතේ මොකද්ද මේ රාජ්‍ය වන්දනය කියලා කියන්නේ මෙන්න මේකට. ලියාගත්ත නේද? හරි. රාජ්‍ය වන්දනය කියලා කියන්නේ පුතේ මේකේ මේ ජීවත් වෙන ඔයා හිතන්න මෙන්න මේ ඇතුලේ මේ ජර්මනිය ඇතුලේ ජීවත් වෙන සියලුම මිනිස්සු ඉතාලිය ඇතුලේ සියලුම මිනිස්සු මේ රාජ්‍ය වන්දනය කියන සංකල්පය මුසෝලීනිගේ අදහසක්. තේනවද? බෙරිටෝ මුසෝලීනිගේ අදහසක් තමයි මේ රාජ්‍ය වන්දනය කියලා කියන්නේ. තේනවද පුතේ? හරි. එතකොට මෙන්න මේ රාජ්‍ය වන්දනයේදී පුතේ මොකක්ද දන්නවද කරන්න ඕන? මේ රටේ ජීවත් වෙන මිනිස්සු මේ රටේ ජීවත් වෙන මිනිස්සු පුතේ කොන්දේසි විරහිතව මොකක්ද? රාජ්‍ය කියන එකට යටත් වෙන්න ඕන. රාජ්‍ය බලය මොකක්ද? මෙන්න රාජ්‍ය බලයට අවනත වෙන්න ඕන. කිසිම කොන්දේසියක් නැහැ. රජය මොකද්ද පනවන්නේ? රාජ්‍ය මොකද්ද කියන්නේ? මොකද්ද? ඒකට යටත් විය යුතුමයි. පුතේ මේ ෆැසිස්ට්වාදී සංකල්පය ඇතුලේ රාජ්‍ය උත්තරීතර කරලා සලකන්නේ. රාජ්‍ය මාර ශ්‍රේෂ්ඨයි. රාජ්‍ය තරම් උත්තරීතර දෙයක් නැහැ. ඒ හින්දා සියලු පුරවැසියෝම කොන්දේසි විරහිතව රාජ්‍යයට යටත් වෙලා ඉන්න ඕන. රාජ්‍ය කිව්වොත් උඹලා හැමෝම වරන් යුද්ධ කරන්න කියලා. මේ හැම කෙනාම යුද්ධයට යන්න ඕන. බෑ කියන්න බෑ. අනේ මට දරුවෝ දෙන්න බලාගෙන ඉන්න. අනේ මට ලස්සන නෝන කෙනෙක් ඉන්නවා. ඒ නෝන දාලා යන්න බෑ කියලා හැංගෙන්න බෑ පුතේ. තේරෙනවද කියන කතාව? එතකොට මෙන්න කොන්දේසි විරහිතව රාජ්‍ය වන්දනයේදී පුතේ මොකද්ද? රාජ්‍ය උත්තරීතර කරනවා. රාජ්‍ය කරන්නේ මොකද්ද? අන්න ඒකට පුතේ අවනතභාවය ලබා දෙන එකට තමයි සියලුම මිනිස්සුන්ගේ අවනතභාවය ගන්න එක තමයි මගේ පුතේ මොකක්ද එහෙනම් රාජ්‍ය වන්දනය කියලා කියන්නේ. බලන්න මාර ලේසි නේද? බලන්න කොච්චර ලේසිද කියලා. හරි. එතකොට මෙන්න රාජ්‍ය වන්දනය කියලා කියන්නේ මේකට. සරලවම ඔන්න ඕක. හරි. තේරුණානේ? හරි. ඊළඟ එක ලියාගන්න. ජාතිවාදය.
ජාතිවාදය. මේවා ලස්සනට දාලා තියෙනවා ටියුට් එකේ. ජාතිවාදය. ලියාගන්න මගේ පුතේ. ජාතිවාදය. 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 ජාතිවාද. මොකද්ද පුතේ මේ ජාතිවාදය කියලා කියන්නේ? ජාතිවාදය කියලා කියන්නේ. හරි. පුතේ මොකද්ද? මේ ෆැසිස්ට්වාදී මතවාදය ඇතුලේ උග්‍ර ජාතිවාදයක් තිබුණා. තේරෙනවද කියන කතාව? උග්‍ර ජාතිවාදයක් තිබුණා. ඔයා හිතන්න මෙන්න අපේ රටේ මෙන්න අපේ රට ඔහම තියෙනවා නම් මෙන්න උඩ හරියේ තැමිල් අය ජීවත් වෙනවා. මේ පැත්තේ මුස්ලිම් අය, මේ පැත්තේ සිංහල අය. තේරෙනවද? හරි. එතකොට මෙන්න පුතේ එක ජාතියක් විතරක් විශේෂයි. අපි සිංහල ජාතිය. අපි සිංහලයෝ ටික අපි විතරයි මේ රටේ ඉන්න ඕන. අනිත් අය කිසි එකෙක් ඉන්න ඕනේ නැහැ. අපි මුස්ලිම් මිනිස්සු අපි විතරයි මේ රටේ ඉන්න ඕන. අනිත් සිංහල මිනිස්සුන්ට දෙවල මිනිස්සුන්ට හින ගැහුවත් කමක් නැහැ. අපි දෙමළ මිනිස්සු මේක අපේ රට. ඔන්න සිංහලයෝ මුස්ලිම් ඇහුණු ඔක්කොම පන්නලා දාන්න ඕන. දෙමළ ජාතිය තමයි උතුම්. අන්න ඒකට අපි කියනවා පුතේ මොකක්ද? ජාතිවාදය කියලා. තේරෙනවද? ජාතිවාදය. ජාතිවාදය පුතේ මෙන්න මේක මොකද්ද? මෙන්න මේක මගේ පුතේ ක්‍රියාත්මක වුණා ෆැසිස්ට්වාදය තුලේ. එතකොට ජාතිවාදයයි ජාතිකවාදයයි වෙනස්. තේරෙනවනේ? ජාතිකවාදය කියවොත් අපි ගිය සතිය ඉගෙන ගත්ත එක. මේ මොන ජාතියින් ඉඳියත් මොකක්ද? හැමෝම අපි ශ්‍රී ලාංකිකයෝ කියන එක ජාතිකවාදය කතා කරන්නේ. මෙතන පුතේ ජාතිවාදය. එක ජාතියක් විතරක් උත්තරීතර කරලා සලකනවා. පුතේ මෙන්න මේ ජාතිවාදය හරහා හොඳට අහගෙන ඉන්න. පුතේ මේ ජර්මනියේ මෙන්න මේ ජාතිවාදය උපරිමයටම ක්‍රියාත්මක වුණා. ජර්මන් ජාතිය තමයි ලෝකේ තියෙන මේ මොකද්ද? ජර්මන් ජාතිය තමයි ලෝකේ තියෙන විශිෂ්ටතම ජාතිය. ජර්මන් ජාතිය තමයි ලෝකේ ඉන්න උතුම්ම ජාතිය. මොකද්ද? අන්නේ හින්දා මොකද්ද පුතේ? මුළු ලෝකෙම ජර්මන් ජාතියට යටත් කරගන්න ඕන කියන ජාතිවාදී හැඟීම මෙන්න මේ මතවාදය ඇතුලේ තිබුණා. තේරෙනවද? මේ මතවාදය ඇතුලේ මෙන්න මේක තිබුණා. මෙන්න මේක තමයි මොකද්ද එහෙනම්? ජාතිවාදය කියලා කියන්නේ. පුතේ මේ ජාතිවාදය ගැන ඔයා ඉගෙන ගද්දී පුතේ මේ ජාතිවාදය හරහා ගොඩාක්ම පුතේ දුක් විඳා මේ ජර්මනිය ඇතුළේ ඉඳි අනිත් සියලුම ජාතීන්. මොකද එහෙනම් මේ ජර්මානු ජාතිය ජර්මන් ජාතිය තමයි මෙයා උතුම් ලෙස සැලකුවේ. ජර්මනියේ ජර්මන් ලේ තමයි උතුම්ම ලේ. ඒ හින්දා මුළු ලෝකයම මේ ජර්මනියට යටත් වෙලා තියෙනවා. අන්න මොකද? ලෝක ව්‍යාප්ති ජාතිවාදී හැඟීමක් තිබුණේ යාලට. තේනවද? එතකොට මේ ජාතිවාදයෙන් පුතේ උපරිමයටම පීඩා වින්දේ යුදෙව් ජාතිකයෝ. තේනවනේ? යුදෙව්වෝ පෙන්වන්න බෑ මෙයාලට. එතකොට මේ ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක කරගෙන යන්න මගේ පුතේ හොඳට අහගෙන ඉන්න. මේ ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක කරගෙන යන්න මෙන්න ජර්මනියේ තැන වදකාගාර පිහිටවලා තිබුණා. එක වදකාගාර පිහිටවලා තිබුණා. තේරෙනවද කියන දේ? මේ වදකාගාරවල පුතේ අමානුෂික වද හිංසා ක්‍රියාත්මක වුණා. ඒවා පුතේ මාර අමානුෂිකයි. රජ කාලෙවත් තිබුණ නැති දඬුවම් මේ වදකාගාර ඇතුලේ ක්‍රියාත්මක වුණා. තේරෙනවද කියන කතාව? හරි. මොකද්ද පුතේ? ඒ වගේ වද තමයි මේ වදකාගාරවල වදකාගාර ක්‍රියාත්මක කරගෙන ගිහලා උග්‍ර ජාතිවාදයක් මෙතෙන්දි මෙයාලා වැපිරෙව්වා. තේරෙනවද? මේ වදකාගාරවල පුතේ එක පරීක්ෂණ පැවැත්තුවා. තේරෙනවද? ඒ මොනවද? එතකොට පුතේ මේ යුද්ධයක් යනවා අර පැත්තෙන්. යුද්ධයක් යනවනේ. යුද්ධයක් යනවා ඒ කාල සීමාවේ තමයි මොකක්ද? මෙන්න මේ ටික මේව කරේ. මෙයාලා මෙහෙම මේ නාසි වදකාගාරක් පවත්වාගෙන ගියේ. ඒකට අපි කියනවා නාසි වදකාගාර කියලා. තේරෙනවනේ? නාසි වදකාගාර. මේ වදකාගාර ඇතුලේ යුද්ධයට අදාළ එක පරීක්ෂණ පවත්වනවා. දැන් ඔයා හිතන්න
විද්‍යාඥයෝ ගත්තට පස්සේ පුතේ පරීක්ෂණ පවත්වන්නේ මීයෝ එහෙම නැත්නම් වඳුරෝ චිම්පන්සියෝ රිලව් ඔන්න ඔයගේ මේ සත්තු අරගෙනනේ මුන් එහෙම නෙවෙයි මෙන්න පුතේ ෆැසිස්ට්වාදී අතුරේ නාසි වදකාගාරය ඇතුලේ කෙලින්ම පරීක්ෂණ පවත්වන්න ගන්නේ මිනිස්සුන්ව තේනවද මිනිස්සුන්ව ඒ වගේ පැවැත් තිබුණ පරීක්ෂණ තමයි මෙන්න මේවා මොනවද සර් මේ පරීක්ෂණ මෙන්න පුතේ අහගෙන ඉන්න මේ පරීක්ෂණ තමයි මගේ පුතේ හොඳට අහගන්න තුවාල පරීක්ෂණ ඊට පස්සේ තව මොනවද ලිංගික පරීක්ෂණ ඊට පස්සේ ආයුධ පරීක්ෂණ තේනවනේ එතකොට පුතේ මේ වගේ විශාල පරීක්ෂණ ප්‍රමාණයක් පැවැත්තුවා තේනවද හරි එතකොට පුතේ මේ තුවාල පරීක්ෂණ සඳහා මොකද හොඳට අතපය හතර තියෙන හොඳ මිනිස්සෙක් ගන්නවා අරගෙන ඉවර වෙලා මෙයාගේ ඔයා හිතන්න මෙන්න මෙයා තමයි ඔන්න හොඳට අතපය හතර තියෙන හොඳ මිනිස්සෙක් මේ ඉන්නේ තේනවනේ මෙයාගේ ඔන්න ඔහම තියෙන එතකොට පුතේ මේ වගේ මිනිස්සෙක් අරගෙන ඉවර වෙලා පුතේ මේ ජර්මනියේ හිට්ලර්ගේ හමුදාව මෙතනින් අත කපනවා මේ පැත්තෙන් අත කපනවා මෙහෙන් කකුල් කපනවා මේ කකුලත් කපනවා තේනවනේ මේ වගේ පුතේ කපල ඉවර වෙලා මේ මිනිස්සුන්ට තුවාල කරනවා තේනවද සමහර වෙලාවට අර ලී විදින්න ගන්නේ මේ මොනවද ඒවට කියන්නේ අර ග්‍රිල් තියෙනව නේද අන්න ඒකෙන් පුතේ විදිනවා මේ හැම පසාරු කරගෙන යන්න මේ හැමට විදිනවා පසාරු කරගෙන මෙහෙම කෑලි ගැලවිලා යනවා ඊට පස්සේ එහෙම ගැලවිලා ගියාට පස්සේ පුතේ මේවයි ඇතුළට දැඩි විෂ ඇතුළු කරනවා උග්‍ර විෂ මේ තුවාල අස්සෙන් ඇඟට ඇතුළු කරනවා ඇතුළු කරලා ඉවර වෙලා බලනවා මේ විෂ ඇතුළු කරාට පස්සේ කොච්චර වෙලාවකින් මේ මිනිස්සු මැරෙනවද කියලා බලනවා තේරෙනවද කියන කතාව හරි එතකොට පුතේ දස වද විඳලා තමයි වේදනාවෙන් කෑ ගගහ තමයි මේක ඇතුලේ මේ වදකාගාර ඇතුලේ මිනිස්සු මැරෙන්නේ බලන්න මේ හිට්ලර්ගේ හමුදාව කළා තියෙන දේ තේරෙනවද හරි එතකොට මගේ පුතේ හොඳට අහගෙන ඉන්න සර් කියන කතාව හොඳට අහගෙන ඉන්න පුතේ මේ වගේ තව පරීක්ෂණ මේක ඇතුලේ පවත්නවා එතකොට මෙන්න ආයුධයක් හදලා ඉවර වෙලා ඒකේ පුතේ මොකද්ද ඒකත් පරීක්ෂණ කරන්නේ මිනිස්සුන්ට තියලා මිනිස්සු එතකොට සමහර අවස්ථාවල පුතේ මිනිස්සුන්ට මොකද්ද මුහුදේ ගිල්ලලා ඉවර වෙලා ලුණු වතුර පොවල තියෙනවා මුහුදු වතුර පොවල තියෙනවා පුතේ මැරෙනකම්ම එතනින් යාලා බලලා තින්නේ මිනිස්සෙට කොච්චර ලුණු වතුර ප්‍රමාණයක් බොන්න පුළුවන්ද කියලා තේරෙනවද මේ වගේ සමහර දඬුවම් කියන්න බෑ පුතේ මේ නියපොතු ගලවනවා කකුලේ නියපොතු ගලවනවා තේරෙනවද ඊට පස්සේ කන් කපලා දානවා නහය කපනවා ඒ වගේ ගොඩාක් අමානුෂික වද හිංසා මොකද නහය කැපුවට පස්සේ තුවාල දාලා මෙහෙම පාර්ශ්ව ගහනවද නෑ පුතේ වේදනාවෙන් මිරිකි ඉන්නේ කෑ ගගහ ඉන්නේ මිනිස්සු තේරෙනවද එතකොට සමහරක් අවස්ථාවල පුතේ මේ හිට්ලර්ගේ හමුදාව ඉන්දියා වෛද්‍යවරයා ඉතාමත්ම දරුණු පුද්ගලයෙක් පුතේ ඒ වෛද්‍යවරයා මෙන්න එක අවස්ථාවක නිවුන් දරුවෝ දෙන්නෙක් අරගන්නවා නිවුන් දරුවෝ දෙන්නෙක් අරගෙන මෙයාගේ හાર્ට් එක ගලවලා මෙයාට දානවා මේ මැරිච්ච දරුවෝ නෙවෙයි පණ පිටින් ඉන්නව තේන්නවද ඊට පස්සේ මෙයාගේ වකුගඩු අරගෙන අරයාට දානවා මාරු කරනවා තේනවද මෙන්න මෙහෙම පුතේ අමානුෂික පරීක්ෂණ පැවැත්තුවා තේනවද ඒවා ආයෙත් වෙන්නම හොඳ නැති දේවල් සමහරක් වෙලාවට මෙන්න පුතේ ගෑස් සුදුනක් තියෙනවා මෙහෙම තේනවද මෙහෙම ගෑස් සුදුනක් තියෙනවා මෙන්න ඔයා හිතන්නේ මේක තමයි ගෑස් සුදුන ඊට පස්සේ මෙන්න මේකට පුතේ මෙහෙම නගින්න තියෙන්නේ නැගලිවලා මෙහි දොර වහන්න තියෙන්නේ මේ පැත්තෙන් දොර වහන්න තියෙන්නේ තේනවද පුතේ මේකට මෙහෙම මිනිස්සු පුතේ මෙතන ඉඳන් පුරවනවා මේ සියලුගේම මිනිස්සු පුරවගෙන යනවා තේනවනේ මේකේ පිරෙන්නම මිනිස්සු පුරවනවා මේක ඇතුලේ පුතේ ඉන්නවා කුඩා ළමයි කිරිබොන ළමයි කාන්තාව පිරිමි වැඩිහිටියෝ සියලු දෙනා පුතේ මේක ඇතුලට දානවා දාලා ඉවර වෙලා මොකද්ද කරන්නේ
මේ ගෑස් සුදුනට දාලා ඉවර වෙලා පුතේ අමු අමු ඒ මිනිසුන්ව පුච්චනවා. අමු අමු ඒ මිනිසුන්ව පුච්චනවා. ඒ මිනිස්සු මර හයියෙන් කෑ ගහනවා. මර හයියෙන් කෑ ගහනවා. මල විලාප ගහනවා, ලතෝනි දෙනවා වේදනාවෙන්. පුතේ අමු අමුවෙන් පුච්චනවා සියලු මිනිස්සු. පුතේ මේ වගේ මෙන්න ජාතිවාදී හැඟීමක්, ජාතිවාදී මතවාදයක් තමයි මෙන්න මේ ෆැසිස්ට්වාදය කියලා කියන්නේ. තේරෙනවද? මේකෙන් වැඩිපුරම දුක් විඳේ යුදෙව් ජාතිකයෝ. වැඩිපුරම යුදෙව්වෝ කවුද? යුදෙව් ජාතිකයෝ තමයි වැඩිපුර. ඊට පස්සේ කවුද? පෝල් ජාතිකයෝ. ඊට පස්සේ රොමානු ජාතිකයෝ. මෙන්න මෙයාලා පුතේ උපරිම දුක් විඳ මේ නාසි වදකාගාර ඇතුලේ. තේරෙනවද කියන කතාව? එතකොට මේ ජර්මනිය වටේට පුතේ මේ වගේ වදකාගාර පිහිටවලා තිබුණා. ජර්මනිය වටේට මේ වගේ වදකාගාර පිහිටවලා තිබුණා. තේරෙනවද? හරි. අන්න ඒ හින්දා බලන්න පුතේ දැන් ඔයාට අදහසක් ආව නේද මේ මොකද්ද මේ ෆැසිස්ට්වාදය කියලා කියන්නේ. එක්සෑම් එකට આવොත් ලියපල්ලා මේවා සුපිරියටම ලියහල්ලා මම මේ තත්ත්වයට ඔබව හදනවා. තේරෙනවද? වෙන කිසිම තැනක උගන්වන්න නැති විදියට උඹට මම මේ මතවාද ටික කොට දාලා දෙනවා. තේරෙනවද කියන කතාව? හරි. ඒ හින්දා හොඳට අහගන්න මගේ පුතේ. හරි. ඊට පස්සේ මෙන්න ඊළඟ ලක්ෂණය මොකද්ද සර් ඊළඟ එක? දැන් ජාතිවාදී නම් හරි. ඒක නම් නියමයි සර්. හරි. පුතේ මෙන්න ඊළඟ එක තමයි පෞද්ගලික නිදහසක් නැත. 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 ලියාගන්න. පෞද්ගලික නිදහසක් නැත. පෞද්ගලික නිදහසක් නැත. හරි. පෞද්ගලික නිදහසක් නැත. පෞද්ගලික නිදහසක් නැත. හරි. පුතේ මොකද්ද? ලිබරල් වාදයේ මූලික සංකල්පය මොකක්ද? ලිබරල් වාදයේ මූලික සංකල්පය තමයි පෞද්ගලික නිදහස කියන එක. තේරුණානේ? පුතේ මේකේ අනිත් පැත්ත. කිසිම මිනිස්සෙට මේ රටේ ජීවත් වෙන කිසිම මිනිස්සෙට පුතේ මොකක්ද? පෞද්ගලික නිදහසක් නැහැ. තේරෙනවද? පෞද්ගලික නිදහසක් නැහැ. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට පුතේ නිදහසක් තිබුණා නම් තිබුණේ නායකයාට අවනත වෙන තරමට. නායකයාට අවනත වෙන තරමට. ඊට පස්සේ මොනවද? මෙන්න රාජ්‍යයට පක්ෂපාතී වන තරමට. රාජ්‍යයට පක්ෂපාතී වන තරමට. මෙන්න පුතේ මිනිස්සෙක්ගේ නිදහස තිබුණේ මෙච්චරයි. එතකොට මේ රටේ පෞද්ගලික නිදහසක් නැහැ කිසිම විදියකින් නැහැ. තමන්ගේ අදහසක් පුතේ ප්‍රකාශ කරන්න බෑ මෙයාට නිදහසේ. තේරෙනවද? තමන්ගේ අදහසක් මෙයාට ප්‍රකාශ කරන්න බෑ. තේරෙනවද? එතකොට සමන්ගේ මතයක් කිව්වොත් එයාට මොකද උනේ? අනිවාර්යෙන් එයාට මරණ දඬුවම. කෙලින්ම බෙල්ල කපලා දැම්ම. එහෙම නැත්නම් වෙඩි තියලා මැරුවා. තේරෙනවද? නායකයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්න බෑ. පවතින දේශපාලන ක්‍රමයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්න බෑ. ප්‍රකාශ කර ගමන් මැරුවා. තේරෙනවනේ? හරි. ඔන්න වගේ මේ පෞද්ගලික නිදහසක් තිබුණේ නැහැ මෙන්න මේ මතවාදී ඇතුලේ. තේරෙනවද? මේ වගේ ගොඩාක් මේක එතකොට මේ ජීවත් වෙන මිනිස්සුන්ගේ නිදහස තිබුණේ මගේ පුතේ කොහමද? මෙන්න ඒ නායකයට ඒ රාජ්‍යයට පක්ෂපාතීත්වය දක්වන තරමට තමයි මගේ පුතේ මොකද එහෙනම් මෙයාලගේ මේ නිදහස තිබුණේ. කිසිම මිනිස්සෙට බෑ වෙන දේවල් කරන්න තමන් විදියට ක්‍රියාත්මක කරන්න බෑ.
තේරෙනවද? අන්න ඒ වගේ ඊටම දරුණු කුරිරු මතවාදයක් තමයි මේ ෆැසිස්ට් වාදය කියලා කියන්නේ. තේරෙනවද පුතේ? හරි. එතකොට මෙන්න ඊළඟ කරුණ ලියා ගන්න. ඊළඟ ලක්ෂණය ලියා ගන්න. මේවා ලොකුවට විස්තර කරන්න ඕනේ නැහැ පුතේ ඈ. ඔයාලා මේ ටික මේ ඔයා ඡේදින් ඡේදේ ලිව්වනම් එච්චරයි. ලියා ගන්න ඉක්මනට පුතේ. මොකද්ද ඊළඟ එක? නායකත්ව වන්දනය. ඊළඟ එක නායකත්ව වන්දනය. නායකත්ව වන්දනය. නායකත්ව වන්දනය. හරි. පුතේ මොකද්ද මේ නායකත්ව වන්දනය කියලා කියන්නේ? එතකොට ඉතාලියේ නම් බෙනිටෝ මුසෝලිනි. ජර්මනිය නම් ඇඩෝෆ් හිට්ලර්. පුතේ නායකයා තමයි ඒ රටේ ඉන්න. ඔන්න හොඳට අහගෙන ඉන්න. පුතේ මේ ናයකයා තමයි ඒ රටේ ඉන්න උතුම්ම පුද්ගලයා. එයාට එහා වෙන කිසිම කෙනෙක් නැහැ. මේ නායකයා තමයි මොකද්ද ජර්මනියේ ජනතාව මොකද පුතේ මේ නායකයට වැඳගෙන ඉන්න ඕන. එයා දෙවි කෙනෙක් වගේ අදහන්න ඕන. අපේ නායකතකොට මේ මිනිස්සු මොකක්ද? ගොඩාක් පුතේ මේ නායකයට මාර විදියට ගරු කරන්න ඕන. තේරෙනවද? එතකොට මෙන්න මේ නායකත්ව වන්දනයේට මෙයාලා මේ ජර්මනිය මේක ඉතාමත් දරුණු විදියට ක්‍රියාත්මක වුණා. ජර්මනිය මේක ඉතාමත් දරුණු විදියට ක්‍රියාත්මක වුණා මගේ පුතේ. තේරෙනවද? එතකොට මෙයාලා මේ නායකත්වය වන්දනය කරන්න යොදාගත්තා ජනමාධ්‍ය කියන එක. ජනමාධ්‍ය. තේරෙනවද? ජනමාධ්‍ය යොදාගත්තා. එතකොට මේ සියලුම ජනමාධ්‍ය පුතේ නායකයට ඕන විදියට තමයි ක්‍රියාත්මක වුණේ. දැන් හිරු එකේ දෙරනේ මේ දවස්වල මොකද්ද ආණ්ඩුවට විරුද්ධව ගහනවා අම්මු පච ගහන්නේ. තේරෙනවද? හිරු දෙරණ බලන්නම එපා. තේරෙනවද? දෙරණ ඉස්සර හොඳයි. තේරෙනවද? දැන් අර මේ එයා දෙරණේ සභාපති ඇවිල්ලා තිනෝනේ දේශපාලනයට අම්මු බොරු ගහන්නේ. තේරෙනවද? සමහරක් මේ අර විකෘති කළත් මම දැකලා තිනවා ඔය හිරු එකේ නිවුස් දාලා තිනවා විකෘති කළා. සමහරක් වෙලා. ඊට පස්සේ Facebook එකේ අර දානනේ යාලා විකෘති කළා දාත්තේ මේ ආයේ ඒ පෝස්ට් ඩිලීට් කළාත් තියෙන අවස්ථා තියෙනවා පුතේ. තේරෙනවද? එතකොට එහෙම මේව කරන්න හොඳ නැහැ. මොකද නිදහස් ජනමාධ්‍යයක් රටක තියෙනවා නම් පුතේ ඒව අවභාවිතා කරන්න හොඳ නැහැ. තේරෙනවද? හරි. පුතේ මේක ඇතුලේ මොකක්ද? මේක ඇතුලේ පුතේ නිදහස් ජනමාධ්‍යයක් නැහැ. මේ නායකයට ඕන තොරතුරු තමයි දාන්න ඕන මේ ටීවී එකේ පත්තරවල. එහෙම නැතුව බෑ. පුතේ මේක ඉතාම ලස්සන ජර්මනියේ ක්‍රියාත්මක වුණා. මේ පුතේ නායකත්ව වන්දනය හරහා මේ හිට්ලර්ගේ ගුණවා යන්න හිට්ලර්ගේ ගුණවා යන්න එයා එක නියෝජිතයෝ පත් කරලා තිබුණා මගේ පුතේ. තේරෙනවද? මෙන්න ඒ වගේ නියෝජිතයෙක් තමයි ගොබෙල්ස් කියලා කියන්නේ. ගොබෙල්ස් කියලා කියන්නේ. මෙන්න ඔයා හිතන්න මේ හිට්ලර්ගේ මෙයාගේ රාජකාරිය තමයි හිට්ලර්ගේ ගුණ වයන එක. ඊට පස්සේ මෙන්න පුතේ ටීවී එකක් දාපු ගමන් ගොබෙල්ස් එනවා ඉස්සරහට. ටීවී එකක් දාපු ගමන් ගොබෙල්ස් එනවා. ඇවිල්ලා කියනවා අනේ අම්මේ අපේ නායකයා හරිම ශ්‍රේෂ්ඨයි. එතුමා හරිම බුද්ධිමත්. එයා හරිම ගුණගරුකයි. අපේ රටට මාර ආදරෙයි. මේ වගේ නායකයෙක් නම් ආයේ අපේ ජාතිය පිනට තමයි පහළ වුණේ. මේ වගේ නායකයෙක් නම් මොකක්ද? මේ වගේ නායකයෙක් නම් ආයේ මේ ජර්මනියේ මේ කවදාවත් පහළ වෙන්නේ නැහැ. එතුමා හරිම රණශූරයි. එතුමා හරිම ශ්‍රේෂ්ඨයි. එතුමා හරිම බුද්ධිමත්. මේ නායකයා අපි ආරක්ෂා කරගන්න ඕන. මේ නායකයට අපි අවංක වෙන්න ඕන. මේ නායකයා කියන දේ අපි අහන්න ඕන. මෙන්න මේ වගේ පුතේ ගොබෙල්ස් ඇවිල්ලා මොකද හිට්ලර්ගේ ගුණ වයනවා. අම්මු බොරු. තේනවද? බොරු
රටේ ජනතාවට කියනවා මෙන්න නායකය ගැන. මෙන්න නායකත්ව වන්දනය හරහා කරලා තියෙන දේවල් මෙයාලා. තේනවද? දැන් අපේ රටේ ඒ වගේ තිබුණා. මොකද්ද? අනේ අම්මේ ආච්චිලා සීයලා ගිහිල්ලා වඳිනවා. බුදු අම්මෝ මොකද්ද? මෙන්න රට බේරගත්ත නායකයා, අපේ නායකයා, අපේ අප්පච්චි, අපේ රජතුමා. තේරුණානේ? අපේ රට රකින්න ආපු විරුවා. තේරෙනවද? ඊට පස්සේ තව කවුද? ඔයගේ ගොඩාක් කට්ටිය ආවා. තේරෙනවද? ඊට පස්සේ මොකද මට මතකයි හෙටකොට ඕනේ මෛත්‍රී යුගයක්ද මොකද්ද? මේ මොකද්ද ඒකේ මේක හරියට මට මතක නැහැ. 2015 ලස්සන තීම් එකක් දැම්මා. තේරෙනවද? ඒකේ මොකද්ද මේ හරියටම මට මතක නැහැ. ඒකේ තිබුණා ලස්සන වැකියක් ඈ. ඔන්න ඕවෙන් තමයි අපේ රටේ මිනිස්සුන්ව රවට්ටලා දෙන්නේ මූ. තේරෙනවද? එතකොට 2010 ආවා රජ කෙනෙක්. තේරෙනවනේ 2010 ජනාධිපතිවරණේ රජ කෙනෙක් ආවා. අපේ රජතුමා. කවුද? සිව් මහ බඹුන් බිම් පෙරළුවෙන් අපිටත් රජෙකු පහළව ඇතේ. ඒ මහ රජුන් බෑ පෙළහරෙන් මේ දෙරණ එක්සේ සත් කළේ. අනේ අම්මේ ওই සින්දුව දැම්ම ගමන් අපේ අමුන් ටික ගෑහුවා ගහිල්ලා අම්මා එයා ආය අවුරුදු 5කට රජ වුණා. ජනාධිපති වුණා. තේරුණාද? ඊට පස්සේ 2015 මොකද්ද හෙටකට ඕනේ අපමණාගයක් ඔන්න මොකද්ද හෙටකට ඕනේ මොකද්ද මෛත්‍රී යුගයක්ද කියලා ඔන්න මොකක්ද එකක් ආවා. තේරෙනවද? ඒකත් මේව කරගෙන පුතේ අපේ කට්ටිය ඒක. අන්න රටකට ඕනේ අපමණාගයක් හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්. හරියට හරි. අන්න මතකයි නේද? මෛත්‍රී පාල මහත්තයගේ ප්‍රේක්ෂකයොත් දන්නේ නැහැ. පාක්ෂ මේ මොකද්ද ඡන්දදායකයොත් දන්නේ නැහැ. තේරුණානේ? ඒ වුණාට ඇත්ත කතා කරන්න එපයි බා. තේරෙනවද? තේරුණාද? හරි. ඊට පස්සේ මෙන්න ඊට පස්සේ ආවා මේ තව කවුද 2019 එනවා මේ රට රකින්න විදුවේ. මොකද්ද? රට රකින්න අපේ විරුවා මේ ඒකේ සින්දුව මතක නැහැ. ගෝඨාභය කියලා රෙන්නේ නේද? ඊට පස්සේ ඒ වගේ ඒවාත් තියෙනවා. මේ රට රකින්න අපේ විරුවා ඕක ඊට පස්සේ ඔය ආර්ථිකේ කඩා වැටුණාට පස්සේ මේ කොල්ලෝ හදලා තිබ්බ FB එකේ රට රකින්න අපේ විරුවා මව් බිමට හෙමින් මේ මොකක්ද එකක් දාලා තිබ්බා. තේරුණානේ? ඔන්න FB එකේ ඒව හදලා තිබ්බා. තේරුණාද? ඔන්න අපේ මව් බිමට පෙනින් සෑමදා හරියට හරි අපේ ළමයි දන්නවා බඩු. තේරුණානේ? අපිට ඕවා ඉතින් මතක නැහැ. සින්දු මතක තියන් ඉන්නේ නැහනේ. හරිද? ඊට පස්සේ මෙන්න එනවා ආයෙ 2024 එනවා පුතේ කවුද එන්නේ? මොකද අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට අන්න අනුරට දැන් අනුරට තේන්නවද? ඔන්න වගේ එකක් තමයි උනේ. තේන්නවද? ඔන්න වගේ එකක් උනේ. හරි. එහෙනම් මොකද්ද? අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට ඔන්න ඊළඟට මොකක් වෙයිද දන්නේ නැහැ. ඊළඟට මොකක් වෙයිද දන්නේ. තේරුණාද? හරි. එහෙනම් මොකද පුතේ? එහෙනම් මේ නායකත්ව වන්දනයේට දැන් අපේ රටේ එහෙම ක්‍රියාත්මක වුණ දේවල් මම ඔය කිව්වේ. තේනද? ජනමාධ්‍ය භාවිතා කරගෙන මෙන්න මේ විදිහට තමයි යාළගේ දේශපාලන ව්‍යාපාරය හැඩගස්ව ගත්තේ. එතකොට මෙයා මේක මේ ෆැසිස්ට්වාදී ක්‍රමයක ගොබෙල්ස් වගේ අය දාලා පුතේ නායකත්වයේ වන්දනයටපත් කරා. තේරුණාද? හරි අන්න ඒ වගේ මතවාදයක් තමයි මේ ෆැසිස්ට්වාදය කරගෙන. හරි. ඊළඟ එක ඔයා ලියා ගන්නකො මගේ පුතේ. ඊළඟ එක ලියා ගන්නකො. ඊළඟ එක මොකද්ද? අත්‍යන්ත රණවාදය. අත්‍යන්ත රණවාදය. අත්‍යන්ත රණවාදය. අත්‍යන්ත රණවාදය. අත්‍යන්ත රණවාදය. අත්‍යන්ත රණවාදය. පුතේ මොකද්ද මේ රණවාදය කියලා කියන්නේ? දැන් හොඳට අහගෙන ඉන්න. මොකද්ද මගේ පුතේ මේ රණවාදය කියලා කියන්නේ? පුතේ මේ රණවාදය කියලා කියන්නේ යුද්ධයට, රණකාමීත්වයට. යුද්ධ කරන්න තියෙන උපන් හපන් හැකියාව. තේරෙනවනේ? රණකාමීයා. අපේ දුටුගැමුණු රජතුමා මාර රණකාමී. අපේ වලගම්බා රජතුමා මාර රණකාමී. තේරෙනවද? එහෙනම් මොකද්ද? ධර්මාශෝක රජතුමා ඉන්දියාව මොකද මාර රණකාමී.
මෙන්න පුතේ මෙයාලා මේ ෆැසිස්ට්වාදය ඇතුලේ මොකද පුතේ අත්‍යන්ත රණවාදයක්. මෙයාලගේ පුතේ සියලුම දේවල් යුද්ධයෙන් මෙයාලා විසඳුවේ. මේ ෆැසිස්ට්වාදය ඇතුලේ සාම සාකච්ඡා නැහැ. සාම ගිවිසුම් නැහැ. තේනවද? සාකච්ඡා කොහොමවත්ම නැහැ. එහෙනම් මොකද්ද මගේ පුතේ? රණ ශූරත්වයේ මෙයාලා ප්‍රබල මේ බලපෑවේ මෙයාලට. තේනවද? ඇඟින් කවුරු හරි එකෙක් මෙහෙම ඇඟිල්ලෙන් යන්න මොකද්ද? දුන්න හොම්බට හැට. ඔයාලත් එහෙම තමයි මම දන්නා. එහා ඉන්න නංගි දැන් ඇවිල්ලා උඹ දැන් ඔහොම ඉන්නකොට අර කිස් ගහකින් එක කිස් ගහකින් ඇදලා යනවා. අම්මා ක්ලාස් එකත් අමතකයි පුටු වෙනුන් නැගිට්ටා ගත්ත පෑන එලෙව්ව ගේ වටේ නංගිගේ පස්සේ. එහෙම නැත්නම් මාළිගේ පස්සේ. එහෙමනේ අපේ කට්ටිය. තේනවද? අන්න ඒ රණකාමීත්වය වගේම තමයි මේක. මොකද්ද? පුතේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. යුද්ධෙටමයි මෙයාලා යන්නේ. යුද්ධෙටමයි යන්නේ. තේරෙනවද කියන කතාව? මෙන්න මේ බලන්න මේව. මේ සාම සාකච්ඡා මොනවත් නැහැ. රණකාමීත්වය මාර විදියට අගය කරා මගේ පුතේ. තේරෙනවද? රණකාමීත්වය මාර විදියටම අගය කරා. එතකොට මේ රණකාමීත්වය මූලික කරගෙන පුතේ මෙයාලගේ අදහස් දෙකක් තිබුණා. මොකද්ද? මේ රණකාමීත්වය මූලික කරගෙන අදහස් දෙකක් තිබුණා. මොනවද ඒ අදහස් දෙක? මම ලියන්නම් ඒ අදහස් දෙක තමයි පළවෙනි එක ඔන්න ලියාගන්න සර් කියද්දි තේනවද? පළවෙනි එක ලියාගන්න ජර්මන් ජාතිය ලෝකයේ උතුම්ම ජාතිය නිසා ජර්මන් ජාතිය ලෝකයේ උතුම්ම ජාතිය නිසා උතුම්ම ජාතිය නිසා මුළු ලෝකයම තමන්ගේ යටතට ගැනීමේ ලෝක ව්‍යාප්තවාදී අදහස ලියන්න. මුළු ලෝකයම තමන්ගේ යටතට ගැනීමේ ලෝක ව්‍යාප්ති අදහස. ඔන්න පළවෙනි අදහස. මේ යුද්ධෙන් කරන්න ඕන දේ මේ රණකාමීත්වයෙන් මෙයාලා මේව තමයි බලාපොරොත්තු වෙන්නේ යුද්ධය හරහා. මොකක්ද එහෙනම් පළවෙනි එක? ඔන්න ඕක. දෙවෙනි එක මොකද්ද මගේ පුතේ? දෙවෙනි එක මොකද්ද කියලා බලන්නකෝ. හරි. දෙවෙනි එක තමයි මෙන්න මේක. ජර්මන් සමාජය ආර්ය එකක් වන නිසා ලියාගන්න ජර්මන් සමාජය මේවා ලස්සනට තියෙන මේ එකේ ටියුට් එකේ තියෙනවා. ජර්මන් සමාජය ආර්ය එකක් වන නිසා ආර්ය කියන්නේ උතුම් එකක් ආර්ය එකක් වන නිසා ආර්ය එකක් වන නිසා ලියාගන්න ඔවුන්ට තර්ජනයක් වන සෙසු වාර්ග කණ්ඩායමෙන් ජර්මනිය නිදහස් කර ගැනීම වන නිසා ඔවුන්ට තර්ජනයක් වන සෙසු ජාතීන් වලින් ලියාගන්න සෙසු ජාතීන් වලින් ජර්මනිය නිදහස් කර ගැනීම ඔන්න තෙන්නනේ අත්‍යන්තරණවාදය හරහා ඔන්න බලන්න පුතේ ජර්මනිය මෙන් තෙන්නනේ ජර්මනිය මෙන්න මේ වගේ නිදහස් කරගන්න ඕන. හරි මේ ටික ඉක්මනට ලියාගන්න මේ දෙක මගේ පුතේ වෙලාව යනවා බුස් ගාලා දැනෙන්නේ නැහැ. තේනවද? ඉක්මනට ලියාගෙන අත උස්සන්න. ඉවර නම් අත උස්සන්න.
හරි. නියමයි ඈ. හරි. එහෙනම් ඔන්න ඊළඟ එක තමයි පුතේ ප්‍රචණ්ඩත්වය හා භීෂණය පවත්වාගෙන යන්නේ. ප්‍රචණ්ඩත්වය හා භීෂණය ප්‍රචණ්ඩත්වය හා භීෂණය පවත්වාගෙන යාම. ප්‍රචණ්ඩත්වය හා භීෂණය පවත්වාගෙන යෑම. ප්‍රචණ්ඩත්වය හා භීෂණය පවත්වාගෙන යෑම. ප්‍රචණ්ඩත්වය හා භීෂණය පවත්වා. උඹලා වෙනුවෙන් මහන්සි වෙලා රැට නිදි මරලා සර්ගේ මේ මූණේ පිම්පල් එකකුත් ඇවිල්ලා. අනේ මන් දන්නේ නැහැ සර්ුත් කැත වෙනවා උපා. දෙන්න නිදි මරලා උඹලගේ ටියුට් හදලා ඊට පස්සේ උඹලගේ පේපර් හදලා තේන්න. සමහර ගෑනු ළමයි මේ පාඩම් කරන්නේ මේ මූණේ මොනවද කුරුලා එනවා කියන්නේ. අනේ මුන්ට කුරුලාව තමයි ලොකු වෙලා තියෙන්නේ. උන්ගේ ජීවිතේ කොට දාගන්න උන්ට. අනේ සර් මට බෑ පාඩම් කරන්න මම 8 වෙනි දින දාගන්නවා. අනේ සර් මගේ මූණේ කුරුලා එනවා. මම කිව්වා තේරෙනවද? මම හොඳට කිව්වා ඒ වගේ දරුවෙක්ට. තේරෙනවද? එතකොට ආයේ ඊට පස්සේ එදා ඉඳලා රෑ 1 වෙනකම් පාඩම් කරනවා. තේරෙනවද? ඒ වගේ අය ඉන්නේ. එතකොට ඔන්න බලන්න යකෝ කුරුලා එන්න පුළුවන්. තේරෙනවද? කුරුලා එන්න පුළුවන් මේ එක්සෑම් එකේ වුණාට පස්සේ ෆිල්ම් එකක් ගාලා ඕක අඩු කරගනින්. යකෝ එක්සෑම් එක ලියන්න වෙනුවට කුරුලෑ මූණේ කුරුලෑ එනවා කියලා මූ පාඩම් කරන්නේ. බලපන් ඉතින් තේරෙනවද? බං ඕවට ක්‍රීම් තියෙනවනේ එක්සෑම් එකේ වුණාට පස්සේ හොඳ ක්‍රීම් එකක් ගාලා ඔය මේ කළුවට ඉන්නම පොඩ්ඩක් සුදු වෙලා වරින්. ඒත් මේ එක්සෑම් එක තව මාස 5යි කුරුලෑ එනවා කියලා පාඩම් කරන්නේ. හොඳ හැටි කිව්වා ඈ. තේරෙනවද? ආයි ඉතින් හොඳටම වැඩ කරනවා ඊට පස්සේ. හරිද? හරි මොකද්ද පුතේ එහෙනම් ප්‍රචණ්ඩත්වය හා භීෂණය පවත්වාගෙන යෑම. පුතේ මොකද්ද මේ මෙයාලගේ මෙන්න මේක මෙතන වෙන්නේ හොඳට අහගෙන ඉන්න මගේ පුතේ ඈ. දැන් මේක මේ මතවාදයේ ඇතුලේ මාර දරුණු සිස්ටම් එකක් යන්නේ. තේරෙනවද? මාර අමානුෂිකයි මේ දේ. පට්ටම අමානුෂිකයි. පුතේ එතකොට මෙන්න මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න දැන් මේක ඔයා හිතන්නකෝ මේක එක දිගට පවත්වාගෙන යන්න ඕනේ මේ සිස්ටම් එක. මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න මෙයාලා හමුදාව දාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදයේද? නෑ පුතේ ප්‍රචණ්ඩත්වයයි භීෂණයයි. තේරුණාද? කවුරු හරි මිනිස්සෙක් මෙයාගේ මේ හිට්ලර්ගේ පාලනයට විරුද්ධ වුණොත් මේ ෆැසිස්ට්වාදී පාලනයට විරුද්ධ වුණොත් එයාට පුතේ ඔප්ෂන් දෙකයි තිබුණේ. විසඳුම් දෙකයි තිබුණේ. තේරුණාද? මොකක්ද මේ දෙක? මෙන්න දෙක. පළවෙනි එක තමයි පුතේ ඝාතනයට ලක්වීම. ඝාතනයට ලක්වීම. ඔන්න පළවෙනි විසඳුම්. තේන්න දෙවැනි එක තමයි රට හැර යාම. රට හැර යාම. ඔන්න ඔය දෙක. පුතේ මේ දෙකෙන් දෙවැනි එක වැඩක් නැහැ. දෙවැනි එක නෙවෙයි ඇත්තටම ක්‍රියාත්මක වුණේ. මෙන්න පළවෙනි එක. අනිවාර්යෙන් කවුරු හරි එකෙක් මේ තියෙන සිස්ටම් එකට විරුද්ධ වුණ ගමන් ඌව මරලා දානවා. කෙලින්ම මරලා දානවා. ආයෙ කතා කර කර ඉන්නේ ශනිකව මරලා දැම්ම. වැඩක් නැහැ. කෙලින්ම මරලා දැම්ම. තේනද? මෙන්න මේ වගේ අමානුෂිකව කූර පාලනයක් දීගෙන මේ ෆැසිස්ට්වාදය කරගෙන. බලහල්ලා ඔන්න බලහල්ලා ඕන්නෝක තමයි ප්‍රශ්නේ. තේන්නද? හරි. එහෙනම් මොකද්ද? මෙන්න පුතේ ප්‍රචණ්ඩත්වය හා භීෂණය පවත්වාගෙන යනවා. ප්‍රචණ්ඩත්වය හා භීෂණය පවත්වාගෙන යනවා. පුතේ දැන් බලන්න අපි ලක්ෂණ කීයක් ඉගෙන ගත්තද කියලා. දැන් ඔයාලට මතකයි නේද? ෆැසිස්ට්වාදය අවුලක් නැහැ නේද? මතකයි නේද? කියන්න බලන්න කවුරු හරි දරුවෙක් මයික් එක ඔන් කරලා කතා කරන්න මගේ පුතේ සර් විතරයි මෙතන කෑ ගහන්නේ. උඹලා කතා කරලා බලන්න. පුතේ ඉගෙන ගත්ත ටික හොඳට මතකයිද? ආයේ මෙහෙම ඔයා හිතන්න මෙහෙම වෙනද මේ දැන් ඔයාලා මේ ළඟදී හම්බුන දරුවෝ ටික වෙන කොහෙන්වත් මෙහෙම ඉගෙනගෙන තියද ෆැසිස්ට්වාදය? කතා කරන්න බලන්න. පුතේ ඉක්මනට කතා කරන්න. තේරුණාද? පුතේ කතා කරන්න.
අනේ කතා කරහල්ලු. කතා කරන්න මං කතා කරන දරුවන්ට මාර ආදරෙයි ඈ. සර් එක්ක කතා කරන්න හම්බෙන්නේ බොහෝම කලාතුරකින් ඉන්නේ. දැන් 2024 ළමයි මයික් එක ඔන් කරගෙනමයි. තේන්නවද? යාලා මාරම මේ ලින්ක් එකක් තිබුණේ සර් එක්ක. පුතේ කතා කරන්න තේරුණාද? ඔව් සර්. තේරුණා සර්. හරි පුතේ නියමයි. අන්න එහෙම කතා කරන්න එපායි. පුතේ කතා කරන්න තව කවුරු හරි තේරුණා සර්. හරි පුතේ කතා කරා කියලා උඹේ මූණ පේන්නේ නැහැ. උඹේ කටහඬ විතරයි ඇහෙන්නේ. තේරෙනවද? ඔව් පුතේ. සර් මේ ලක්ෂණ මේ ඔක්කොම ලියන්න ඕනේද අපි? ඔව් පුතේ මේ ඔක්කොම ටික ලියන්න. තේරෙනවද? මොකද මේ මෙතන ගොඩාක් ලොකු කරුණු නැහැනේ මගේ පුතේ. මලීෂා නේද? ඔව් සර්. මේකේ පුතේ ලොකු කරුණු නැහැනේ. ගොඩාක් පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේ ලක්ෂණ ටික ඔක්කොම ලියන්නවා. තේරෙනවද? මේ පිටු දැන් මෙහෙම පිටුව තියෙනවා නම් ඔහොම පිටුව තියෙනවා නම් ඔයා මෙහෙම පොයින්ට් එකක් දැම්මා. ඒ පොයින්ට් එකේ මෙහෙම ඉස්සෙල්ලම ලිව්වා මොකද්ද? ප්‍රචණ්ඩත්වය හා භීෂණීය ක්‍රියාත්මක වීම. ඊට පස්සේ මේ හරියෙන් පටන් අරගෙන රූල් පහක් විතර යනකම් එකක් හඳුන්වන්න. තේරෙනවනේ? රූල් 4ක් 5ක් හඳුන්වන්න. ඊළඟ රූලක් ඇරියා මෙහෙම එකක් දැම්මා. ඊළඟට ලිව්වා මොකද්ද? පෞද්ගලික නිදහසක් නැත. ඊට පස්සේ මේ හරිය ලියන්න පටන් ගත්තා ඒක විස්තර කරලා. තේරෙනවද පුතේ? හරි සර්. පොයින්ට් එකෙන් පොයින්ට් එක ලියන්න ඕන පුතේ ඈ. තේරෙනවද? අනිත් ළමයිටත් එක ගන්නනේ. තේරෙනවද? පොයින්ට් එකෙන් පොයින්ට් එක ලස්සනට ලියන්න පැහැදිලිව. තේරෙනවද? පිටු දෙනව ඕන තරම් ඔයාලට. කොළ දෙනව ඕන තරම්. ඒ හින්දා ඉඩ අරගෙන හොඳට පැහැදිලිව ලස්සනට ලියන්න ඕන. තේරෙනවනේ? හරි. එතකොට සමහර අය මේ පිටු දෙන්නේ නැහැ. එහෙම දේවල් නැහැ. තේරෙනවද? ඔයාට පිටු මෙහෙම තට්ටුවක් දැම්ම ගමන් ඩෙස් එකට ගෙනල්ලා දෙනවා. තේරෙනවද? එතකොට ඩෙස් එක පොළවේ ගහන්න යන්න එපා. තට්ටුව චූටියට දාන්න පැන්සලෙන් ඈ. හරිද? ඔන්න ඔච්චරයි. එහෙනම් පුතේ මෙන්න මේ ෆැසිස්ට්වාදයේ මේ ලක්ෂණ ටික ලිව්වා අපි මේ ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ පුතේ අපි මේකේ අන්තිමට ලියන්න ඕන මේ ෆැසිස්ට්වාදය මෙන්න ලෝකේ මේ විදියට බිහි වෙලා මෙන්න මේ ආකාරයට තමයි මේ ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක වුණේ. මෙන්න මේ විදියට තමයි ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක වුණේ. එතකොට මේක දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවත් එක්ක මේ ෆැසිස්ට්වාදී මතවාදය අවසන් වෙලා ගියා. දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනියයි ඉතාලියයි පරාද වුණාට පස්සේ මෙන්න මේ ෆැසිස්ට්වාදය අවසන් වෙලා ගියා. තේරෙනවද? හරි. එතකොට ලියන්න ඕන පුතේ මේ ෆැසිස්ට්වාදය අදටත් දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් විදියට තමයි මේක හඳුන්වන්නේ. ලෝක දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් විදියට තමයි මේ ෆැසිස්ට්වාදය කියන එක හඳුන්වන්නේ. ඕන්න තේරෙනවනේ? හරි. එහෙනම් මොකද්ද? ඔයා ඒ ටික ලියලා කියනවා හැබැයි මේ පළවෙනි ලෝක දෙවන ලෝකෙන් යුද්ධයෙන් පස්සේ මේ ෆැසිස්ට්වාදය අවසන් වෙලා ගියා තමයි. හැබැයි ඇමරිකාව වගේ රටවල් වල මොකද්ද මේ මතවාදයට ආකර්ෂණය වෙච්ච පොඩි කණ්ඩායම් අදටත් දැක ගන්න පුළුවන්. තේරෙනවද? අදටත් දැක ගන්න පුළුවන් මේ ඇමරිකාව ඇතුලේ. තේරෙනවද පුතේ? අන්න එහෙම කියලා ලස්සනට ඉවර කරන්න නිගමනේ. ඊට පස්සේ ඔයා නිගමනයක් ලියන්න මෙහෙම. ඔයා ලියන්න මෙහෙම. මේ වගේ මොකද්ද? මේ වගේ පාලනයක් ජලි කිසිදා ඇති වෙන්න හොඳ නැහැ. තේරෙනවද? ඔයාගේ නිගමනේ ලියන්න එතනටම ලියලා දාන්න නිගමනේට. මේ වගේ දරුණු පාලනයක් මිනිස්සු පීඩාවට පත් කරන පාලනයක් මිනිස්සු නිවැරදි මිනිස්සු මරලා දැම්ම පාලනයක් අහිංසක මිනිස්සු මරලා දැම්ම පාලනයක් මොකද්ද? ආයේ කිසිම දවසක දේශපාලනයක් තුල ඇති වෙන්න මොකද්ද හොඳ නැහැ කියලා පුතේ ඔන්න ඔය වගේ දෙයක් ලියන්න. ආයේ බලන එක දෙනවා ලකුණු
අම්මා මේ ඌ කියන්නේ නේ හොඳ නෑ මේ ගුරු. එයා ඉතින් මොකද්ද? එයා පුතේ මේ බලන මාර දැනුමක් මේ ළමයාගේ තියෙන්නේ. මේ ළමයා මේ ප්‍රශ්නේ කියවලා මේක තේරුම් අරගෙන හොඳට ලියලා තියෙනවා. පැහැදිලිව පොයින්ට් එකෙන් පොයින්ට් එක ලස්සනට මේ දේවල් විස්තර කරලා තියෙනවා. වැඩිය වල්පල් නෙමෙයි ලියලා තින්නේ අදාළ කරුණ ලියලා තිනවා ප්‍රවේශය ගත්තා අන්තර්ගත ලියුවා නිගමනයේ සුපිරියටම ලියලා තිනවා දෙනවා පුතේ ලකුණු දෙනවා ලකුණු තේරෙනවද කිනතා හරි ඔන්න ওই විදියට තමයි ඔයා මැච් එක ගහගෙන යන්න ඕන ඉස්සරහට තේරෙනවද හරි එහෙනම් ඒක හරි දැන් ඔන්න එහෙනම් පුතේ ෆැසිස්ට් වාදය ඉවරයි තේරෙනවද මට හැමෝම මට කියන්න බලන්න මැසේජ් එකක් දාලා ෆැසිස්ට් වාදය තේරුණාද කියලා අවුලක් නෑ නේද හැමෝම දාන්න බලන්න මගේ පුතාලා දාන්න බලන්න ඉක්මනට ශනිකව දාන්න හරි ඉෂාන් දාලා තියෙනවා දිනුෂ්මි දාලා තියෙනවා සඳමිනී දාලා තියෙනවා සසිත් දාලා තියෙනවා මලීෂා දාලා තියෙනවා මියුරංගි දාලා තියෙනවා සරින්දි දාලා තියෙනවා දිනුෂ්මි දාලා තියෙනවා ධනංජනා ධනුෂිකා මිහිනි හංසනී සමන්මලී එරන්දි පුතේ කෑගල්ලේ එහෙම ඉන්නවනම් කෑගල්ලාවට මාවනැල්ලවට මාතලේ යවට නුවරාවට කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මෙතන අපේ ෆිසිකල් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් තේරෙනවද කියන කතාව තේරුණාද කෑගල්ලේ 2025 මම කරන්නේ නැහැ 2026 තේරුණානේ 2026 දරුවෝ ඉන්නවනම් එන්න 27 නංගිල මාලිලා ඉන්නවනම් කෑගල්ලට මාවනැල්ලට මාතලේට එන්න කියන්න 26 මාතලේ 2025 ක්ලාස් එක තියෙනවා ඊට පස්සේ මාවනැල්ලේ නෑ කෑගල්ලෙත් නෑ කෑගල්ලේ 2026 තියෙනවා මාවනැල්ලේ 2026 තියෙනවා මාතලේ 2025 26 දෙකම තියෙනවා තේරෙනවද හරි එතකොට නුවරත් මම පටන් ගන්නවා තේරෙනවද කියන කතාව හරි එතකොට ඒවට සහභාගී වෙන්න පුළුවන් 26 වගේ ඉන්නවනම් ඔයාලගේ නංගිල මාලිද තේරෙනවද හරි එතකොට අපි ඊළඟ මාතෘකාවට යමු පුතේ ඊළඟ මාතෘකාව තමයි ලියාගන්න ඊළඟ මතවාදයට යන්නේ ඊළඟ එක ලියාගන්න හරි ඊළඟ එක අපි කරමු පුතේ සමූහාණ්ඩුවාදය ලියාගන්න සමූහාණ්ඩුවාදය සමූහාණ්ඩුවාදය හරි ලියාගන්න පුතේ පුතේ මොකද්ද මේ සමූහාණ්ඩුවාදය කියලා කියන්නේ පුතේ සරලවම සමූහාණ්ඩුවාදය කියලා කියන්නේ මෙන්න මේකට සරලම අර්ථයෙන් තේරෙනවද සමූහයක් එක්ක එකතු වෙලා පාලනය කරන එක ඒකාධිපතියෙක් නෙවෙයි මොකක්ද සමූහයක් එක්ක එකතු වෙලා පාලනය කරන එකට අපි කියනවා සමූහාණ්ඩුව කියලා සමූහාණ්ඩුවාදය මොකද්ද සමූහාණ්ඩුව නිර්මාණය වෙලා තියෙන පුතේ මෙන්න මේ සමූහාණ්ඩුවාදය හරහා සමූහයක් එක්ක එකතු වෙලා තමයි රට පාලනය කරන්නේ මෙන්න මොකක්ද එහෙනම් සරලවම පුතේ මෙන්න මේකට කියනවා සමූහාණ්ඩුවාදය හරි එතකොට අර ෆැසිස්ට් වාදයට වගේ නෙවෙයි එක පුද්ගලයෙක් නෙවෙයි පුතේ එහෙනම් ගොඩාක් අය ඉඳලා සමූහයක් වශයෙන් පාලනය කරනවා එතකොට ඔයා හිතන්න මේ වර්තමානයේ රාජ්‍යයන් බිහි වෙන්නත් පුතේ මේ සමූහාණ්ඩුවාදයේ ගොඩක් බලපාලා තියෙනවා දැන් අපේ සමූහයක් මේ මූලික කරගෙන පාලනය කරන්නේ ජනාධිපති කෙනෙක් ඉන්නවා ඊට පස්සේ පාර්ලිමේන්තු මේ කැබිනට් මණ්ඩලයක් ඉන්නවා අමාත්‍යවරු ඉන්නවා අන්න එයාලා මගින් රට පාලනය කරනවා එහෙනම් මොකද්ද මෙන්න ඒකත් ගන්න පුළුවන් අපේ සමූහාණ්ඩුවාදයක් විදියට
තේනද? මෙන්න පුතේ මේ සමූහාණ්ඩුවාදය කියන මතවාදය එහෙනම් මොකද්ද? මේ වර්තමානයේ තියෙන රාජ්‍ය නිර්මාණය වෙන්නත් ගොඩාක් බලපාලා තියෙනවා. ගොඩාක් වැදගත් වෙනවා මේ වර්තමානයේ රාජ්‍ය බිහි වෙන්න. මේ සමූහාණ්ඩුවාදය කියන මතවාදය. තේරෙනවද පුතේ? හරි. එතකොට මෙන්න මේ සමූහාණ්ඩුවාදයේ මොකද්ද? මේ පුරවැසිභාවය, දේශපාලන ප්‍රජාව, නිදහස, දේශපාලනය යන සංකල්ප. මොනවද පුතේ? පුරවැසිභාවය, දේශපාලන ප්‍රජාව. මේ බලාගන්න පුරවැසිභාවය, පුරවැසිභාවය, දේශපාලන ප්‍රජාව, දේශපාලන ප්‍රජාව, නිදහස, පුරවැසිභාවය, දේශපාලන ප්‍රජාව, නිදහස. මෙන්න මේ වගේ සංකල්ප පුතේ බිහි වෙන්න මේ වගේ සංකල්පවල අරමුණු තීරණය වෙන්නේ. පුතේ මොකද්ද? බලපාල තියෙනවා. මොකද්ද? මෙන්න මේ සමූහාණ්ඩුවාදය කියන්නේ. මේ සංකල්පවල මොකද්ද? අරමුණු තීරණය වෙන්න. අරමුණු තීරණය වෙන කොහොමද නිදහසක් තියෙන්න ඕන? කොහොමද මේ දේශපාලන ප්‍රජාව සකස් වෙන්න ඕන? කොහොමද දේශපාලනය කරන්න? කොහොමද පුරවැසියා දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕන? දේශපාලන ක්‍රියාකාරීත්වයට යෙදෙන්න ඕන. මේ වගේ පුතේ අරමුණු සකස් වෙන්න මෙන්න බලපාලා තියෙන මතවාදය තමයි සමූහාණ්ඩුවාදය කියලා කියන්නේ. තේරෙනවද? මේ සමූහාණ්ඩුවාදය කියන මතවාදයට පුතේ ගොඩාක් ඈත ඉතිහාසයක් තියෙනවා. මේ ස්ත්‍රීවාදය වගේ අද ඊයේ නිර්මාණය වෙච්ච මතවාදයක් නෙවෙයි. මෑත කාලේ මතවාදය නෙවෙයි. සමූහාණ්ඩුවාදයට ගොඩාක් ඉස්සර ඈත ඉතිහාසයක් තියෙනවා පුතේ. තේරෙනවනේ? ඊළඟ කරුණ එහෙනම් මොකද්ද? සමූහාණ්ඩුවාදයට ඈත දිගු ඉතිහාසයක් තියෙනවා. මේවා ලියාගන්න. මේවා තියෙනවා ටියුට් එකේ. අනිවාර්යෙන් පුතේ ටියුට් එක ගෙන්න ගන්න. තේරෙනවද? අනිවාර්යෙන්ම ටියුට් එක ගෙන්න ගන්න. එහෙම නැත්නම් වැඩකුත් නැහැ. තේරෙනවනේ? හරි. එතකොට මෙන්න සමූහාණ්ඩුවාදය මෙන්න තේරෙනවනේ? හරි. මෙන්න මේ වගේ මතවාදයක්. එතකොට මේ සමූහාණ්ඩුවාදය ගැන මම පුතේ කතා කරගෙන යද්දී මේ සමූහාණ්ඩුවාදයේ විකාශනය වුණු අවධි 4ක් තියෙනවා. මොකක්ද? මේ සමූහාණ්ඩුවාදයේ විකාශනය වුණු මේක විකාශනය වූ අවධි 4යි. අවධි 4යි. මේක විකාශනය වුණ අවධි 4යි. මේක අති වැදගත්. තේරෙනවනේ? ඔන්න පළවෙනි අවධිය ලියා ගන්න පුතේ. මේක අවධි 4යි කියලා ලියා ගන්න. ඉතා ඉක්මනට පුතේ මේ ටියුට් එක ගෙන්න ගන්න. තේරෙනවනේ? එතකොට මේක ටියුට් කට්ලෑම් ඔයාලට එනවා. දැන් අදත් ගොඩක් අය පේමන්ට් කරලා තිබ්බා. එතකොට ඉතා ඉක්මනට ඔයාලට මේක ගෙන්න ගන්න පුළුවන්. එතකොට තව පොඩි දවසයිනේ තියෙන්නේ පුතේ. ඉක්මනට 10 වෙනිදාට කලින් පුළුවන් නම් ගෙන්න ගන්න. ඒක ගොඩක් වටිනවා. තේරෙනවද? අනිවාර්යෙන් මේ කරුණා තියෙන්න ඕන. ආයෙ වෙන කොහෙන්වත් බලන්නවත් එපා. තේරෙනවද? මේ ටික ඔයාගාව තියෙනවා නම් පුතේ ඔයා ගොඩ. ආයෙ මේක ලස්සනට සරලවම ඉතාම මේ පොඩි උන්ට වගේ මේව මේ දාලා තියෙන්නේ. තේරෙනවද? මහා අප්‍රබ්‍රංශ නෙවෙයි. මේවා ඉතාමත් හොඳට දාලා තියෙන මහාර පැහැදිලිව. ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියට. හරිද? හරි. එහෙනම් මොකද පුතේ? මෙන්න සමූහාණ්ඩුවාදයේ ප්‍රධාන එහෙනම් මොකද්ද? මේක විකාශනය වූ අවධි 4යි. පළවෙනි එක තමයි සම්භාව්‍ය සමූහාණ්ඩුවාදය. ලියාගන්න සම්භාව්‍ය සමූහාණ්ඩුවාදය. සම්භාව්‍ය සමූහාණ්ඩුවාදය. සම්භාව්‍ය සමූහාණ්ඩුවාදය. සර් එක්කම ලියන්න නැත්නම් ලියාගන්න වෙලාව නැති වෙනවා. හරිද? යුරෝපයේ පුනරුද සමයේ සමූහාණ්ඩුවාදය. දෙවෙනි එක තමයි යුරෝපයේ පුනරුද සමයේ යුරෝපයේ පුනරුද සමයේ සමූහාණ්ඩුවාදය. තුන්වෙනි එක මොකක්ද? 18 වන සියවස තුල ප්‍රංශය හා ඇමරිකාව තුල ඉස්මතු වූ සමූහාණ්ඩුවාදය. 18 වන සියවස තුල මේවා අහනවා කෙටි ප්‍රශ්න වලට ඈ. ප්‍රංශය හා ඇමරිකාව තුල ක්‍රියාත්මක වූ සමූහාණ්ඩුවාදය. තේරෙනවනේ?
හරි. ඉක්මනට ලියා ගන්න. හතරවෙනි එක තමයි 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය. ලියන්න 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය. 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය. 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය. විසිවන සියවසේ සමූහාණ්ඩුවාදය. හරි. පුතේ මේ බලන්න මොකද්ද මේ සම්භාව්‍ය සමූහාණ්ඩුවාදය කියලා කියන්නේ? මේ යටතේ මෙන්න පුතේ සම්භාව්‍ය සමූහාණ්ඩුවාදයේ ලෙසින් අදහස් වන්නේ මුල් කාලීන සමූහාණ්ඩුවාදී අදහස්. ඇරිස්ටෝටල් වැනි ග්‍රීක දාර්ශනිකයන්ගේ අදහස්ද පොලිබියස් සිසරෝ වැනි රෝම දාර්ශනිකයන්ගේ අදහස්ද මෙය ගොඩනැගී ඇත. සම්භාව්‍ය කියලා කියන පුතේ ගොඩාක් ඉස්සර. තේරුණානේ? මේ සමූහාණ්ඩුවාදයේ මෙතන තියෙන විකාශනය වුණ අවදිනේ. එතකොට මේ මුල් කාලීනව සමූහාණ්ඩුවාදය මේ ආරම්භ වුණ අවදිය තමයි සම්භාව්‍ය සමූහාණ්ඩුවාදී අවදිය කියන්නේ. එතකොට ඒකෙදි ඇරිස්ටෝටල් ඊට පස්සේ සිසරෝ පොලිබියස් අන්න ඒ වගේ අය වැදගත් වෙනවා. තේන්නවද? හරි. ඊට පස්සේ දෙවෙනි එක යනවා යුරෝපයේ පුනරුද සමයේ සමූහාණ්ඩුවාදය. පුතේ මේ යුරෝපයේ පුනරුද සමයේ සමූහාණ්ඩුවාදය නිර්මාණය වෙන්නේ 16 වන සියවසේදී. තේන්නවද? 16 වන සියවසේ තමයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට මේ යුරෝපයේ පුනරුද සමයේ සමූහාණ්ඩුවාදීදී පුතේ වැදගත් වෙන්නේ මැකියාවෙලිගේ අදහස්. මැකියාවෙලි තමයි මේ සමූහාණ්ඩුවාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ 16 වෙනි සියවසේදී. ලියාගන්න එතෙන්ට. මැකියාවෙලි 16 වෙනි සියවසේ මැකියාවෙලිගේ අදහස් වැදගත් වෙනවා. පුතේ 18 වෙනි සියවසේ ප්‍රංශය හා ඇමරිකාව තුල එතකොට මෙතන වැදගත් වෙනවා ප්‍රංශයේ චාල්ස් මොන්ටෙක්සියු ඊට පස්සේ රූසෝ ඇමරිකාවේ තෝමස් ජේම්ස් මැඩිසන් වගේ චින්තකයෝ තේනවනේ මේවා දාලා තියෙන්නේ. එහෙනම් කවුද? ප්‍රංශයේ මොන්ටෙක්සියු ඊට පස්සේ රූසෝ ඊට පස්සේ ඇමරිකාවේ තෝමස් සහ ජේම්ස් මැඩිසන් කියන දෙන්න වැදගත් වෙනවා මෙතෙන්දී. 20 වන සියවසේදී කවුද? 20 වන සියවසේදී හැනා ඇරේට් ක්වෙන්ටින් ස්කිනර් මොන ස්කිනර්දස ක්වෙන්ටින් ස්කිනර් තේරුණානේ? හැනා ඇරේට් ක්වෙන්ටින් ස්කිනර් පිලිප් පෙට්ටි නෙවෙයි පෙටිට් පෙට්ටි කියලා කියන්න එපා. මොන පෙට්ටිද සර්? කාඩ්බෝඩ් පෙට්ටි. කාඩ්බෝඩ් පෙට්ටි නෙවෙයි මොකද්ද? පිලිප් පෙටිට්. සමහරු ලියනවා අපේ ෆිසිකල් ක්ලාස් වල එහෙම කට්ටිය ලියන තැන පිලිප් පෙට්ටි කියලා. තේන්නවද? පෙට්ටි නෙවෙයි ඈ. පෙටිට්. පිලිප් පෙටිට්. පිලිප් පෙටිට්. පෙටිට්. පිලිප් පෙටිට්. මෙයාලගේ අදහස් තමයි 20 වන සියවසේදී පුතේ වැදගත් වෙන්නේ. තේරෙනවද කියන කතාව? හරි. එතකොට අපි ඊළඟට ලියාගමු සමූහාණ්ඩුවාදයේ ප්‍රධාන මූලධර්ම. මෙන්න මේවා වැදගත් වෙනවා. තේරෙනවනේ? සමූහාණ්ඩුවාදයේ ප්‍රධාන මූලධර්ම. ප්‍රධාන මූලධර්ම. සමූහාණ්ඩුවාදයේ ප්‍රධාන මූලධර්ම. සමූහාණ්ඩුවාදයේ ප්‍රධාන මූලධර්ම. හරි. පළවෙනි එක ලියමුකෝ. හරි. ලියාගන්න පුතේ මූලධර්ම ටික ලියාගෙන මම කියලා දෙන්නම් ඈ. රාජාණ්ඩුවාදයට විරුද්ධ වීම. රාජාණ්ඩුවාදයට විරුද්ධ වීම. රාජාණ්ඩුවාදයට විරුද්ධ වීම. දෙවැනි එක මොකද්ද? දෙවැනි එක තමයි දේශපාලන බලයේ උල්පත මහජනතාව බව පිළිගැනීම. දේශපාලන බලයේ උල්පත
මහජනතාව වීම. මහජනතාව වීම. තුන්වෙනි එක මොකක්ද එතකොට? තුන්වෙනි එක තමයි පුතේ රාජ්‍ය පාලකයා මහජන ඡන්දයෙන් තේරීපත් විය යුතු බව සැලකීම. රාජ්‍ය පාලකයා මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගැනීම. ගොඩාක් මෙතන ලක්ෂණ දාලා තියෙනවා. අපි පහක් වගේ සාකච්ඡා කරමු. පුරවැසියා සක්‍රියව දේශපාලනයට සම්බන්ධ වීම. පුරවැසියා සක්‍රියව දේශපාලනයට සම්බන්ධ වීම. මේකේ මූල ධර්ම තේරෙනවනේ? මේ මතවාදයෙන් කියන දේවල් මේ. ඊට පස්සේ මෙන්න ප්‍රධාන එක පුරවැසියන් දේශපාලන ප්‍රජාවක් ලෙස සංවිධානය වී තිබීම. සංවිධානය වී තිබීම. හරි. තව ටිකක් දාලා තියෙන්නේ. තව කරුණු දෙකක් තුනක් තියෙනවා. දෙකක් විතර තියෙනවා. ඔයා ඒක බලා ගන්න පුතේ. මේ ප්‍රධාන ටික. ඊට පස්සේ ඔයාට ටියුට් එක ආවට පස්සේ ඒ ටික බලා ගන්න. හරි. පුතේ මේ බලන්න සමූහාණ්ඩුවාදයේ ප්‍රධාන මූලධර්ම ගත්තම රාජාණ්ඩුවාදයට විරුද්ධයි. පුතේ මොකද්ද? මේ මතවාදය රාජාණ්ඩුවාදයට විරුද්ධව ගොඩනැගුණු මතවාදයක්. රාජාණ්ඩුවාදයේ මොකද්ද පුතේ වෙන්නේ? මේ මොකද එක්කෙනයිනේ පාලනය කරන්නේ. ඒ රජතුමා. නීති පනවන්නේ, නීති ක්‍රියාත්මක කරන්නේ, යුක්තිය පසසන්නේ, සියලු දේ කරන්නේ පුතේ රජතුමා. හැබැයි මේ සමූහාණ්ඩුවාදයේ මේක වෙනස්. තේනවද? සමූහාණ්ඩුවාදය රාජාණ්ඩුවාදයට විරුද්ධව තමයි ගොඩ නැගුණේ. හරි. ඒක දැන් හරි. ඊට පස්සේ දේශපාලන බලයේ උල්පත මහජනතාවයි. මේ කොහෙවත් ඉන්න ආයතනයක්වත් මේ කොහෙවත් ඉන්න පාලකයෙක්වත් නෙවෙයි මේ දේශපාලන බලයේ උල්පත. දේශපාලන බලයේ උල්පත ජනතාව. වෙන කවුරුවත් නෙවෙයි. තේනවද? අන්න එහෙම කියන මතවාදය තමයි සමූහාණ්ඩුවාදී අන්න එහෙම කියනවා. තේරෙනවනේ? ඊට පස්සේ රාජ්‍ය පාලකයා පත් වෙන්න ඕන මේ එක එක්කෙනා කියන විදියට නෙවෙයි, පරම්පරාවෙන් නෙවෙයි. මේ පාප්පහන්සේට ඕන විදියට නෙවෙයි. මේ පල්ලියට ඕන විදියට නෙවෙයි. මොකද්ද? මේ ජනතාවට ඕන විදියට තමයි පාලකයා පත් වෙන්න ඕන. පාලකයා පත් වෙන්න ඕනේ ජනතාවගේ කැමැත්තට අනුව. ජනතාවගේ ඡන්දයෙන් පාලකයා පත් කරගන්න ඕන. මෙන්න මේ පුතේ සමූහාණ්ඩුවාදය හරහා කියනවා. බලන්න කොච්චර හොඳයිද කියලා. තේනවද? පුරවැසියා සක්‍රියව දේශපාලනයට සම්බන්ධ වීම. මේ පුරවැසිය කියලා කියන්නේ බයේ මේ පැත්තකට වෙලා ඉන්න පිරිසක් නෙවෙයි. පුරවැසියෙක් වුණාට පස්සේ ඒ සියලුම කෙනාම සක්‍රියව දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕන. නිකම් මේ ඉඳලා වැඩක් නැහැ. එයා සක්‍රිය පුද්ගලයෙක් වෙන්න ඕන. තේරෙනවද? පාලකයට බයේ හැංගිලා ගෙදෙට්ට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මොකද එන? එයා සක්‍රියව දේශපාලනයට සම්බන්ධ වෙන පෙළපාල විරෝධතා උද්ඝෝෂණ වලට යන්න ඕන. ඡන්දය භාවිතා කරන්න ඕන. පාලකයන් තෝරාපත් කරගන්න ඕන. තේනවද? ඔන්න ඕවා කියන්නේ. එහෙනම් තේනවනේ පුරවැසියා සක්‍රියව දේශපාලනයට සම්බන්ධ වෙයි. පුරවැසියන්ගේ දේශපාලන ප්‍රජාවක් ලෙස පුරවැසියන් දේශපාලන ප්‍රජාවක් ලෙස සංවිධානය වෙලා ඉන්න ඕන. පාලකයේ පත් කරගෙන එයා මොකක්ද? ජනතාව බලාපොරොත්තු වෙන මේ දේවල් කරන්නේ නැත්නම් ජනතාවට පොරොන්දු වුණ දේවල් එයා කඩ කරනවා නම් ජනතාව කියන දෙයක් අහන්නේ නැත්නම් මෙන්න පුරවැසියන් දේශපාලන වශයෙන් සංවිධානය වෙලා ඉන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක පාලකයා අයින් කරලා දාන්න. තේනවද? එතකොට මොකද්ද මේ දේශපාලනය හොඳ විදියට පවත්වාගෙන යන්න මේ පාලකයා මොකද්ද? පාලකයන්ව පාලනය කරන්න පුරවැසියෝ දේශපාලන ප්‍රජාවක් විදියට
පුලවැසියන් දේශපාලන දැනුම තියෙන ප්‍රජාවක් විදිහට සංවිධානය වෙලා ඉන්න ඕන. මෙන්න මේ ටික පුතේ සමූහාණ්ඩුවාදය කතා කරන්න. බලන්න කොච්චර ලේසිද කියලා මොනවද මේ දේවල්. ඉතාමත්ම ලේසි නේද? මාරම ලේසි නේද? හරි. පුතේ ඔන්න ওই ටික තමයි මූල ධර්ම ටික. තේනවනේ? හරි. ඊට පස්සේ මම මෙතන දාලා තියෙනවා පුරවැසියා හා මෙතන දාලා තියෙනවා පුතේ මොකද්ද? මෙන්න මේකේ දාලා තියෙනවා ලිබරල් වාදය හා ලිබරල් වාදයයි මේ සමූහාණ්ඩුවාදයයි කියන්නේ පුතේ එකම ටයිප් එකේ. එකම සමහරක් කරුණු ලිබරල් වාදයේ තියෙන ඒවත් සමූහාණ්ඩුවාදයේ තියෙන ඒවත් එකම වගේ කරුණු තියෙනවා. තේනවනේ? ලිබරල් වාදයේ තියෙන සමහර කරුණුයි සමූහාණ්ඩුවාදයේ තියෙන සමහර කරුණුයි ඒක විදියමයි. එකම කරුණු තියෙන්නේ. හැබැයි පුතේ මෙන්න ලිබරල් වාදයනුයි සමූහාණ්ඩුවාදයනුයි මේ දෙක වෙනස් වෙන තැන් තියෙනවා. තේනවනේ? ලිබරල් වාදය කතා කරනවා පුරවැසියා හා දේශපාලනය ගැන. තේනවනේ? නිදහස ගැන කතා කරනවා. එතකොට මේකෙත් කතා කරනවා මේ සමූහාණ්ඩුවාදය කතා කරනවා පුරවැසියා හා දේශපාලනය ගැන. නිදහස ගැන කතා කරනවා. එතකොට මම ඔයාලට මෙතන පැටලෙන්නේ නැතුව දාලා තියෙනවා ලිබරල් වාදීන් කොහොමද පුරවැසියා හා දේශපාලනය ගැන ඉස්මතු කරේ? සමූහාණ්ඩුවාදීන් කොහොමද පුරවැසියා හා දේශපාලනය ගැන ඉස්මතු කරේ කියලා. තේරෙනවද? එතකොට මෙතන දාලා තියෙනවා නිදහස ගැන. ලිබරල් වාදීන් කොහොමද නිදහස අර්ථ දැක්වුවේ? සමූහාණ්ඩුවාදීන් කොහොමද නිදහස අර්ථ දැක්වුවේ? එතකොට ඒවට දායක වෙච්ච චින්තකයෝ ටික මේ දාලා තියෙන්නේ. තේරෙනවද මේ දාලා තියෙන්නේ? එතකොට මේ ටියුට් එක අරගෙන පුතේ ඒ ටික බලා ගන්න. තේරෙනවනේ? මේ ටික කියවුවම ඔයාලට තේරෙනවා. මෙතන ලොකු දෙයක් නැහැ. සර්ට කියලා දෙන්න තරම් ලොකු දෙයක් නැහැ. තේරෙනවද? ආයෙ මම කියනවා පුරවැසියා හා දේශපාලනය ගැන ඊට පස්සේ නිදහස ගැන මේ ලිබරල් වාදයේයි ඊට පස්සේ පුතේ මොකද්ද සමූහාණ්ඩුවාදයේ තියෙන සංකල්ප එක වගේ. තේරුණානේ? මෙතන දාලා තියෙනවා පුරවැසියා හා දේශපාලනය ගැන ලිබරල් වාදී මතය. මෙතන දාලා තියෙනවා සමූහාණ්ඩුවාදය කොහොමද මේ ගැන අඩපදවත් කරේ. ඊට පස්සේ දෙක නිදහස ගැන ලිබරල් වාදීන්ගේ මතයයි මේ සමූහාණ්ඩුවාදීන්ගේ මතයයි. තේරෙනවනේ? හරි. ඊට පස්සේ ඒවට සමූහාණ්ඩුවාදයේ මේ අදහස් කර චින්තකයෝ ටික. තේරුණානේ? හරි. පුතේ එතකොට ඔයාලට මෙතන උගන්වන්න තව විශේෂ දෙයක් තියෙනවා. මෙතන සමූහාණ්ඩුවාදය තුල හොඳට අහගන්න. තේරුණානේ? හැනා ඇරේට්, ෆිලිප් පෙටිට්, ක්වෙන්ටින් ස්කිනර් කවුද තුන්දෙනා? හැනා ඇරේට්. ලියාගන්න. හැනා ඇරේට්. මේක ඔයා දැනගෙන ඉන්න. හැනා ඇරෙන්ට් ඊට පස්සේ හැනා ඇරෙන්ට් නේ තේනවද? හැනා ඇරෙන්ට් ක්වෙන්ටින් ස්කිනර්, ෆිලිප් පෙටිට්, පුතේ මෙයාලගේ මෙන්න අදහස් පදනම් කරගෙන තේරුණානේ? මෙයාලා විසින් ඉදිරිපත් කරා පුතේ විශේෂ තේමාව. තේරුණානේ? විශේෂ චින්තනයක් ඉදිරිපත් කරා මෙන්න මේ තුන් දෙනා. හැනා ඇරේට්, ෆිලිප් පෙටිට් ඊට පස්සේ කවුද? මෙන්න ක්වින්ටින් ස්කිනර් කියන තුන් දෙනා පුතේ මොකද්ද ඉදිරිපත් කරනවා? මෙන්න චින්තනයක්. ඒ චින්තනයට ප්‍රධාන නමක් කියනවා අධ්‍යතන සමූහාණ්ඩුවාදී චින්තනය කියලා. මොකද්ද කියන්නේ මේ තුන් දෙනාගේ චින්තනය? අධ්‍යතන සමූහාණ්ඩුවාදී චින්තනය කියලා කියනවා. අධ්‍යතන සමූහාණ්ඩුවාදී චින්තනය කියලා එකක් මෙයාලා ඉදිරිපත් කරනවා. තේරුණානේ? හරි. මොන්න අධ්‍යතන සමූහාණ්ඩුවාදී චින්තන මේ තුන් දෙනා ඉදිරිපත් කරන්නේ. මේ තුන් දෙනා මේ ඉදිරිපත් කරන මේ අධ්‍යතන සමූහාණ්ඩුවාදී චින්තනය කියන එකේ පුතේ ප්‍රධාන තේමා දෙකක් තියෙනවා. තේරෙනවද? ප්‍රධාන තේමා දැන් සමූහාණ්ඩුවාදී මතවාදී ඉගෙන ගද්දි මේක වැදගත් වෙනවා. තේරෙනවනේ?
හරි. මොකද්ද මෙයාලා තුන් දෙනාගේ මේ දර්ශනයේ මේ චින්තනයේ ප්‍රධාන තේමා තුනයි. ප්‍රධාන තේමාවන් තුනයි. ප්‍රධාන තේමා තුනයි. මොනවද? මෙන්න ප්‍රධාන තේමා තුනයි. සොරි තුනයි නෙවෙයි මෙතන දෙකයි ඈ. ප්‍රධාන තේමා දෙකයි. ප්‍රධාන තේමා දෙකයි. පළවෙනි එක ලියා ගන්න පුතේ. මම මෙහෙම කියන්නම් පළවෙනි එක ලියා ගන්න. දේශපාලන ආධිපත්‍යයෙන් තොරව සාක්ෂාත් කෙරෙන නිදහස. දේශපාලන ආධිපත්‍යයෙන් තොරව දේශපාලන ආධිපත්‍යයෙන් තොරව සාක්ෂාත් කරගන්නා නිදහස. සාක්ෂාත් කරගන්නා නිදහස. ඔන්න පළවෙනි එක. දෙවැනි එක තමයි පුරවැසි ක්‍රියාකාරීත්වය තුලින් සාක්ෂාත් කරන නිදහස. පුරවැසි ක්‍රියාකාරීත්වය තුලින් සාක්ෂාත් කරගන්නා නිදහස. සාක්ෂාත් කරගන්නා නිදහස. තේරුණාද? ඔන්න ওই ටික. හරි. තේරුණානේ? පුතේ මෙන්න එතකොට මෙතන කිව්වේ මෙන්න මේ තුන් දෙනා එකතු වෙලා දර්ශනයක් නිර්මාණය කරනවා, චින්තනයක් නිර්මාණය කරගන්නවා. ඒක තමයි අධ්‍යතන සමූහාණ්ඩුවාදී චින්තනය කියලා කියන්නේ. මේ අධ්‍යතන සමූහාණ්ඩුවාදී චින්තනය ඇතුලේ ප්‍රධාන තේමාවන් දෙකක් දැක ගන්න පුළුවන්. ඒ තේමාවන් දෙක තමයි මොකද්ද? දේශපාලන ආධ්‍යපත්‍යයෙන් තොරව සාක්ෂාත් කරගන්නා නිදහස. එකක්. දෙවෙනි එක තමයි පුරවැසි ක්‍රියාකාරීත්වය තුලින් සාක්ෂාත් කරගන්නා නිදහස. ඒක ඔයාලට මේක මේ ගැඹුරට ඉගෙන ගන්න පුළුවන් කැම්පස් එකට ආවට පස්සේ මේ මොනවද මේවයි ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ගැඹුරට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලගේ සිලබස් එකේ එච්චර දුරට උගන්වන්නේ නැහැ. ඔයාලට මේ දෙක විතරක් දැනගත්තන් ඇති. හරි. එතකොට මෙන්න මේ දෙක. ඊට පස්සේ පුතේ අපි මෙතෙන්ද සමූහාණ්ඩුවාදී හරහා අපි දැනගන්න ඕන. අපි කතා කරා නේද මේ 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය කියලා එක. කලින් කතා කරා නේද පුතේ 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය කියලා එක. හරි. මේ 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය පුතේ මොකද්ද? පුරවැසියාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය හා කාර්යභාරය කෙරෙහි තමයි විශාල අවධානයක් යොමු කරන්නේ. තේරෙනවද පුතේ? මොකද්ද? පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය. පුරවැසියාගේ මේකෙදි තේරුණාද? මේකෙදි මොකද්ද? පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි ගොඩාක් මෙන්න මේ 20 වන සියවසේදී අවධානයට ලක් කරන්නේ. එතකොට පුතේ මෙන්න මේ පුරවැසි ක්‍රියාකාරීත්වයේ පුරවැසියාගේ කාර්යභාරය කෙරෙහි විශාල අවධානයක් යොමු කරන නිසා මේ 20 වන සියවසේ ඉදිරිපත් වූ සමූහාණ්ඩුවාදය තුලින් පුතේ පුරවැසි මේකට කියනවා මොකක්ද එහෙනම් පුරවැසි සමූහාණ්ඩුවාදය කියලා. තේරෙනවද? මේ 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය තුල පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය ඊට පස්සේ පුරවැසියාගේ කාර්යභාරය ගැන තමයි ගොඩාක් කතා කරන්නේ. ඒ හින්දා මේකට තවත් නමක් කියනවා මොකද්ද? පුරවැසි සමූහාණ්ඩුවාදය කියලා. තේරෙනවද? පුරවැසි සමූහාණ්ඩුවාදය කියලා තවත් නමක් කියනවා. පුරවැසි සමූහාණ්ඩුවාදය. පුරවැසි සමූහාණ්ඩුවාදය කියලා තවත් නමක් කියනවා මෙන්න මේ 20 වන සියවසේ සමූහාණ්ඩුවාදයට. ඇයි එහෙම කියන්නේ? මේ 20 වන සියවසේ සමූහාණ්ඩුවාදය තුලින් කතා කරන්නේ මොකද්ද පුතේ? පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය පුරවැසියාගේ කාර්යභාරය ගැන. ඒ හින්දා තමයි කියන්නේ. හරි. හරි. මට කියන්න බලන්න ඔන්න ඔච්චරයි සමූහාණ්ඩුවාදයේ තියෙන්නේ. පුතේ තේරුණාද? හැමෝම අවුලක් නෑ නේද සමූහාණ්ඩුවාදේ? ඒක ලොකු දෙයක් නෑ. ඔයාලට ටක් ගාලා තේරෙනවා ටියුට් එක අරගෙන කියව ගමන්.
පුතේ මැසේජ් එකක් දාන්න බලන්න ඉක්මනට. හැමෝම දාන්න. හරි ලොකු දෙයක් නැහැ තේරුණාද? හරි. දම්ශිකා දාලා දැන් හොඳට තේරුණා සර් හරි නියමයි පුතේ. තේරුණා සර් හොඳට කියලා මියුරංගේ දාලා තියෙනවා. පුතේ හරි. එහෙනම් ඔන්න බලන්න ওই ටික තමයි. තේරෙනවද? එහෙනම් පුතේ අපි කීයක්ද එහෙනම් මතවාද? හරි. දැන් මතවාද බලන්න. මතවාද හරහා මෙන්න මතවාද හරහා මෙන්න මොකද්ද? මතවාද හරහා අපි කතා කරා ෆැසිස්ට්වාදය. ඊට පස්සේ මොකද්ද? සමූහාණ්ඩුවාදය කතා කරා. තව මතවාද දෙකයි තියෙන්නේ. එතකොට ඒකත් අපිට ඉවර කරන්න පුළුවන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිරාගමිකවාදය කියන එක. තේරුණාද? හරි. අපි බලමු මොකද්ද කියලා. හරි පුතේ මේ මොකද්ද අපි කතා කරමු ඉස්සෙල්ලා මේක තව එකක් කතා කරමු අපි. හරි මෙන්න හොඳට අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න. දැන් අපි තව මාතෘකාවක් කතා කරමු ඊළඟ මතවාදය මොකද්ද? නිරාගමිකවාදය. 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 ලියාගෙන නිරාගමිකවාදය. හරි. ක්ෂණිකව ලියාගෙන නිරාගමිකවාදය. හරි පුතේ ඔන්න බලාගන්න නිරාගමිකවාදය. පුතේ ඔන්න අහගන්න මේ නිරාගමිකවාදය බිහි වෙන්න කලින් හොඳට අහගෙන ඉන්න මේ ලෝකයේ තුල නිරාගමිකවාදය කියන මතවාදය බිහි වෙන්න කලින් පුතේ මෙන්න මේ විදිහට තමයි රාජ්‍ය පාලනය වුනේ. තේරෙනවනේ? දේශපාලනයේ පුතේ රටවල් පාලනය වුනේ මොකක්ද? කොහොමද? මෙන්න මේ නිරාගමිකවාදයේ එන්න කලින් මෙන්න මේ විදිහට. මොන විදියටද සර්? මෙන්න මේ විදියට. පුතේ මෙහෙන් ඉන්දියා රජ කෙනෙක්. තේරුණාද? මෙන්න ඉන්නව රජ කෙනෙක්. මොකක්ද එහෙනම්? රාජාණ්ඩු පාලනය. තේරුණානේ? ඔන්න රජ කෙනෙක් ඉන්නවා. තේරුණාද පුතේ? හරි. පුතේ මේ රජ කෙනෙක් මෙහෙම ඉන්දියට හොඳට අහගෙන ඉන්න. මේ රජ කෙනෙක් මෙහෙම ඉන්දියට මගේ පුතේ මොකද්ද දන්නවද වෙන්නේ? මේ රජ කෙනා මෙයාට උඩින් ඉඳියා තව කෙනෙක්. තේරෙනවද? රජත් ඉන්නවා. රජාට අපි කියමු රජාගේ පාර්ශවයේ රාජ්‍ය කියලා. මෙයා තමයි රාජ්‍ය. රජුරු නියෝජනය කරන්නේ රාජ්‍ය. හැබැයි මේකට තව කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. කවුද ඒ පුතේ තව කෙනා? ඉතුරු කෙනා අනිත් කෙනා කවුද? මෙයාට උඩින් කෙනෙක් ඉන්නවා තව. කවුද? කවුද? පුතේ කවුද? අපි මේ පැත්තෙන් අනිමු. අපි මේ පැත්තෙන් අනිමු. හරියටම හරි. හරි. කවුද එහෙනම්? මෙන්න පුතේ පාප් වහන්සේ. තේන්නවද? මේ පාප් වහන්සේ ඉන්නවා. එතකොට පාප් වහන්සේ නියෝජනය කරන්නේ කවුද? මෙන්න මෙයා පල්ලියනේ. මෙයා පල්ලියේ ඉන්නේ. පල්ලියේ. මෙයා එහෙනම් පාප් වහන්සේගේ කවුද? මෙයා රාජ්‍ය. පල්ලිය නියෝජනය කරන්නේ කවුද?
ආගම. තේරුණාද කිව්ව කතාව? හොඳට අහගෙන ඉන්න කියන කතාව. තේරෙනවනේ? හරි. එතකොට මෙන්න මේ පල්ලිය තියෙනවා. පල්ලියේ ඉන්නවා පාප් වහන්සේ. එයා ආගම නියෝජනය කරන්නේ. මේ රජ කෙනෙකුත් ඉන්නවා. එයා රාජ්‍ය නියෝජනය කරන්නේ. හොඳට අහගෙන ඉන්න පුතේ. එතකොට මෙන්න මේ රජ්ජුරුව රට පාලනය කරන්න ඕන මේ පල්ලියේ උපදෙස් මත. ඇයි එහෙම වෙන්නේ? පුතේ ඒ කාලේ මේ දේවවරම්වාදී සංකල්පයක් තිබුණේ. තේරෙනවනේ? සියලුම දේවල් දෙවියන් වහන්සේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ සියලුම ගහකොළ රාජ්‍ය කියන එක පාලකයා කියන එක පාලකයා ගංගා ඇලදොල මේ හැමදේම දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ. මේ විදියට දෙවියන් වහන්සේ මවල ඉවර වෙලා මෙන්න මේ ඔයා හිතන්නේ මේ දෙවියෝ කියලා වලාකුලේ ඉන්නවා. ඔන්න මේ දෙවියෝ ඉන්නවා. මේ දෙවියන් වහන්සේ පුතේ මේ මුළු ලෝකෙම මවලා මේ හැමදේම මවල ඉවර වෙලා මෙන්න කාටද දීලා තියෙන්නේ දෙවියන්ගේ නියෝජිතයා කවුද? දෙවියන් මවල ඉවර වෙලා දෙවියන්ගේ නියෝජිතෙක් එවනවා පෘථුවියට. සමාජයට එවනවා. කවුද? පාප් වහන්සේ තමයි දෙවියන්ගේ නියෝජිතයා. මොකද්ද මවල මෙන්න පාප් වහන්සේ මේ පල්ලියට දීලා තියෙනවා. මෙන්න දෙවියන්ගේ නියෝජිතයා පාප් වහන්සේ. පාප් වහන්සේ පුතේ මොකද්ද කරන්නේ? මෙන්න දෙවියන්ගේ නියෝජිතයා පාප් වහන්සේනේ. පාප් වහන්සේ මෙන්න පුතේ රජුරුවන්ට බලය දීලා තියෙනවා. රට පාලනය කරන්න. තේරෙනවද? මේ හැමදේම මවල තියෙන දෙවියෝ. ඒ හින්දා මෙන්න දෙවියන්ගේ නියෝජිතයා තමයි පාප් වහන්සේ කියලා කියන්නේ. ඒ හින්දා පාප් වහන්සේට පල්ලියට ද්‍රෝහි වෙන්න බෑ. පාලකයටත් බලය හම්බෙන්නේ පල්ලිය හරහා. එහෙනම් මොකද්ද? පුතේ ඉස්සර මේ නිරාගමිකවාදය කියන එක එන්න කලින් මෙන්න මේ වගේ දේවවරම්වාදී සංකල්පයකට තමයි පුතේ සියලුම දේවල් සිද්ධ වුනේ. තේරෙනවද? දෙවියන් වහන්සේ මූලික කරගෙන සියලු දේවල් මැව්වා කියලා මිනිස්සු හිතාගෙන ඉඳියා. තේරෙනනේ? පල්ලියේ ආධිපත්‍යයක් පැතිරෙව්ව හැමතැනම. මේක යුරෝපයේ තේරෙනනේ? යුරෝපයේ පල්ලිවල පුතේ ආධිපත්‍ය බෙහෙවින්ම හැසිරෙව්වා. එහෙනම් මොකද්ද? මෙන්න එතකොට මෙතෙන්දී මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? මේ ආගම නියෝජිතය කරන පල්ලිය තේරෙනනේ? පල්ලියේ උපදෙස් මත තමයි මේ රාජ්‍ය කියන එක ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මේ දෙක මොකක් වෙලාද තියෙන්නේ පුතේ? මේක එකතු වෙලාද තියෙන්නේ දුරස් වෙලාද? මට කියන්න බලන්න මේ දෙක එකතු වෙලාද මේ වගේ කාලයක තියෙන්නේ දුරස් වෙලාද? පාප් වහන්සේ කියන එක රජ්ජුරුව කරන්න ඕන. රජ්ජුරුව ඒක අහලා තමයි රට පාලනය කරන්නේ. එතකොට මං අහන්නේ මේ ආගමයි රාජ්‍යයයි කියන එක එකතු වෙලාද දුරස් වෙලාද තියෙන්නේ මෙහෙම වෙද්දි මේ කාලෙදි? එකතු වෙලා හරියටම හරි මේ දෙක එකට එකතු වෙලා තියෙන්නේ. ඇයි පුතේ? මෙන්න මේ පාප් වහන්සේ පාප් වහන්සේ මේ ක්‍රියාත්මක කරන්න මේ පාප් වහන්සේගේ උපදෙස් තමයි මේ රජා ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට පුතේ ආගමයි රාජ්‍යයයි කියන දෙක එකට එකතු වෙලා තියෙන්නේ. ආගමයි දේශපාලනයයි දෙකම එකට එකතු වෙලා තියෙන්නේ. පුතේ මෙන්න මේ වගේ සමාජයක් තමයි තිබුණේ යුරෝපයේ දේවවරම්වාදී සංකල්පය හරහා. පුතේ මේ වගේ කාල සීමාවක හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ වගේ කාල සීමාවක මේ ආගම කියන එක වෙන ආයතනයකටත් රාජ්‍ය කියන එක වෙනමත් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා කියනවා. මොකද්ද? ආගම කියන එක වෙනම ක්‍රියාත්මක වෙන්න, රාජ්‍ය කියන එක රාජ්‍ය වෙනම ක්‍රියාත්මක වෙන්න කියලා පුතේ මේ වගේ සංකල්පයක් බිහි වුණා. මේ වගේ මතවාදයක් බිහි වුණා. මොකද්ද? ආගම රාජ්‍යයෙන් වෙන් වෙන්න ඕන. රාජ්‍ය ආගමෙන් වෙන් වෙන්න ඕන. ආගම රාජ්‍යයෙන් වෙන්න ඕන. රාජ්‍ය ආගමෙන් වෙන් වෙන්න ඕන. එහෙනම් මොකද්ද? මේ දෙක වෙන් වෙලා තියෙන්න ඕන. මේ දෙක වෙන් වෙලා ක්‍රියාත්මක වෙන්න ඕන කියලා පුතේ මොකද්ද? මතවාදයක් බිහි වෙනවා මෙන්න මේ වගේ කාල සීමාවක. තේන්නවද? මෙන්න පාප් වහන්සේ ඔයා පැත්තකට වෙලා ඉන්න. ඔයා ආගමික වැඩ ටික කරගන්න. රජ්ජුරුව ඔයා මේ පල්ලිය කියන දේ අහන්න ඕනේ නැහැ. ඔයා දේශපාලනය කරන්න. රාජ්‍ය ඔයා නියෝජනය කරන්නේ. රාජ්‍ය වැඩ ටික ඔයා බලන්න. මේ පල්ලිය කියන වැඩ එක කරන්න ඕනේ නැහැ. ආගම නම් පාප් වහන්සේ ඔයා ආගමික වැඩ ටික බලා ගන්න. රජ්ජුරුව දේශපාලනය බලා ගන්න. කියලා පුතේ මෙන්න ආගමයි මේ මොකද්ද? රාජ්‍යයි කියන දෙක වෙන් වෙන්න ඕන කියලා කියන මතවාදය තමයි නිරාගමිකවාදය කියලා කියන්නේ. රාජ්‍ය නිරාගමික විය යුතුයි කියන්නේ ඒකයි. ආගමක් නැති කරලා දාන එක නෙවෙයි. නිරාගමිකයි කිව්ව ගමන් ආගමක් නැති කරන එක නෙවෙයි. තේරෙනවද? මොකද්ද?
ආගම රාජ්‍යයෙන් වෙන් වෙන්න ඕන. තේරෙනවද? ආගම රාජ්‍යයෙන් වෙන් වෙන්න ඕන. ආගම වෙනම තියෙන්න ඕන. රාජ්‍ය වෙනම තියෙන්න ඕන. මේ දෙක එකට බෑ. මේ දෙක එකට තියෙන්න හොඳ නෑ. මේ දෙක ආයතන දෙකක් විදිහට වෙන් වෙලා තියෙන්න ඕන කියන එක තමයි පුතේ නිරාගමිකවාදය කියලා කියන්නේ. එහෙම නැතුව ආගම ප්‍රතික්ෂේප කළ දාලා මේ රටේ ආගම් තියෙන්න ඕනේ නැති කතාව නෙවෙයි. තේරෙනවද කියන කතාව? ආගම් තියෙන්න නැති වුණ කතාව නෙවෙයි. තේරුණාද? මේ දෙක වෙන් වෙන්ව තියෙන්න ඕන කියන එක තමයි නිරාගමිකවාදය කියලා කියන්නේ. තේරුණාද මගේ පුතේ? ආගම ඔයාගේ වැඩ බලා ගන්න. රාජ්‍ය ඔයාගේ වැඩ බලා ගන්න. ඔය දෙන්න දුරස් වෙලා ඉන්න. රාජ්‍ය කාර්යභාරය ආගම කරන්න එපා. ආගමේ කාර්යභාරය රාජ්‍ය කරන්න එපා. දුරස් වෙලා ඉන්න. ඒකට සරලවම කියනවා පුතේ නිරාගමිකවාදය කියලා. තේරෙනවද? ඔතෙන්ට එනකන් හොඳට තේරුණාද පුතේ? කියන්න බලන්න. ඔතෙන්ට එනකන් හොඳට තේරුණාද? පුතේ තේරුණාද හොඳට? මයික් එකක් ඔන් වෙලා තියෙනවා. පුතේ මයික් එකක් ඔන් වෙලා මයික් එකක් ඔන් වෙලා ඔෆ් කරගන්න. ඇහෙනවද? හරි. හරි. තේරුණානේ? හරි. ඔන්න ඕක තමයි සරලවම නිරාගමිකවාදය කියලා කියන්නේ. එතකොට පුතේ මේ 1975 දැන් අපිට නිරාගමිකවාදය ගැන කතා කරද්දී අතිශය වැදගත් වෙනවා පුතේ ඉන්දියාව. තේරෙනවනේ? ඉන්දියාවේ 1975 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරනවා රාජ්‍ය නිරාගමික විය යුතුයි කියලා. රාජ්‍ය කිසිම ආගමකට පක්ෂපාතීත්වයක් කිසිම ආගමක් විශේෂ කරලා ක්‍රියාත්මක වෙන්න හොඳ නැහැ. රාජ්‍ය කියන එක කිසිම ආගමක් විශේෂ කරලා මේ ක්‍රියාත්මක වෙන්න හොඳ නැහැ. හැම ආගමකටම සමානව සලකන්න ඕන. තේරෙනවද? මෙන්න පුතේ මේ අනුව යමි නිරාගමික මතවාදයේ හින්දම මෙන්න නිරාගමික වාදයේ හින්දම පුතේ මෙන්න 1975 ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තේරෙනවද? ඉන්දියාවට එක් කරනවා පුතේ මොකක්ද? රාජ්‍ය ඉන්දියානු රාජ්‍ය නිරාගමික රාජ්‍යයක් කියලා. කිසිම ආගමක් විශේෂ කරන්නේ නැහැ. කිසිම ආගමක් මොකක්ද? හැම ආගමටම පුතේ සමානව සලකනවා. මේ 1975 මෙන්න මේක අහනවා ඉන්දියාව නිරාගමික රාජ්‍යයක් බවට ප්‍රකාශ කළ වර්ෂය මොකක්ද කියලා. ඉන්දියාව නිරාගමික රාජ්‍යයක් බවට ප්‍රකාශ කර වර්ෂය මොකක්ද කියලා අහනවා 1975. තේරුණානේ? හරි. එතකොට ඒකවා හොඳට මතක තියාගන්න ඕන දෙයක්. හරි. පුතේ ඔන්න ඔය විදියට තමයි නිරාගමිකවාදය බිහි වෙන්නේ. එතකොට මේ නිරාගමිකවාදය බිහි වෙන්නේ යුරෝපයේ මිනිස්සුන්ට. පුතේ මොකද යුරෝපයේ එතකොට මේ වගේ මතවාදයක් ආවට පස්සේ පුතේ මෙන්න මෙයාට මිනිස්සු හිතන්න ගත්ත තාර්කිකව. ඇත්තටම මේ දෙවියෝ කියලා දෙනෙක් ඉන්නවද? දෙවියෝ ඉන්නෝ නම් අපිට පේන්න එපා. ඇත්තටම මේ පේන්නේ නැති කෙනාට පුළුවන් ද මේ ගහකොළ මේ රාජ්‍ය කියන එක මවන්න, පාලකයෝ මවන්න? මේ එහෙම පුතේ හිතන්න පටන් ගත්තා. පුතේ එහෙනම් අන්න ඒ වගේ හිතන යුගයට කියනවා යුරෝපයේ ප්‍රබුද්ධවාදී චින්තනය කියලා. තේරෙනවනේ? තාර්කිකව මිනිස්සු හිතන්න පටන් ගත්තා. ඇත්තටම මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. තේරෙනවද? මෙන්න මේ වගේ යුගයකදී බිහි වුණ මතවාදය තමයි නිරාගමිකවාදය කියලා කියන්නේ. එහෙනම් ඔයා මෙන්න පුතේ හැඳින්වීම දේවල් ලියන්න ඕන. මෙන්න මේක තමයි නිරාගමිකවාදය කියලා කියන්නේ. 1975 දී මෙන්න ඉන්දියාව නිරාගමික රාජ්‍යයක් බවට පත් කරා. තේරුණාද? යුරෝපයේ ප්‍රබුද්ධවාදී චින්තනයේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ නිරාගමිකවාදය කියන එක ඉස්මතු වුනේ. මේ ටික ඔයා ලස්සනට ලියන්න ඕන. තේරුණාද ඒක කතාව? හරි. පුතේ එහෙනම් ඔන්න ওই විදිහට දැන් තේරෙන්නේ නැති නේද හැමෝටම? හරි. ඔන්න ওই විදිහට පුතේ නිරාගමිකවාදය කොටස ඉවරයි. තේරුණානේ? හැබැයි තව තියෙනවා ඉවර නැහැ. ඔය මූලික හැඳින්වීම. තේරෙනවද? හරි. එතකොට අපි මේ නිරාගමිකවාදය යටතේ පුතේ ඉගෙන ගන්න ඕන තව ලිබරල් නිරාගමිකවාදයේ මූල ධර්ම ටික. තේරුණානේ? මේක බෙදෙනවා කොටස්. මේ නිරාගමිකවාදය බෙදෙනවා ලිබරල් නිරාගමිකවාදය, සමාජවාදය හා නිරාගමිකවාදය, ඊට පස්සේ ඉන්දියානු නිරාගමිකවාදය කියලා කොටස් තුනක් බෙදෙනවා. ඒවයි ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අපි ඊළඟ දවසේ පුතේ ඉගෙන ගමු.
හරි. එතකොට නිරාගමිකවාදයේ භාගයක් කරා බොහොම පොඩි කොටසයි නිරාගමිකවාදයේ කරන්න තියෙන්නේ. එතකොට ඒක විනාඩි 15ක් විතර ඇතුළත ඔයාට මට කියලා දෙන්න පුළුවන්. තේරෙනවද පුතේ? හරි. මට දැන් කියන්න බලන්න හැමෝටම අද කරපු ටික හැමෝටම තේරුණාද? හොඳට තේරුණාද පුතේ? කියන්න බලන්න. ඉක්මනට කියන්න බලන්න පරක්කු වෙලා තින්නේ. හරි පුතේ නියමයි ඈ. හරි. හරි නියමයි. පුතේ විශේෂ පණිවිඩයක් තියෙනවා. අනිවාර්යෙන් පුතේ ඉතා ඉක්මනට ටියුට් එක ගෙන්න ගන්න. තේරෙනවද? ටියුට් කට්ටලේ ගෙන්න ගන්න දැන් මතවාද පාඩමත් ඉවර වෙන්න ළඟයි. තේරෙනවද? මතවාද පාඩමත් ඉවර කරනවා. තව එක මතවාදයයි තියෙන්නේ අපිට. හරිද? එක මතවාදයයි තියෙන්නේ. ඒ හින්දා ඉතා ඉක්මනට ටියුට් එක ගෙන්න ගන්න පුතේ. තේරෙනවද කියනවා? හරි. හරි. නියමයි. තේරුණානේ? හරි. නියමයි. හරි පුතේ ඔයාලා BC කරන කට්ටිය ඉන්නවා නම් මෙතන සහ ලොජික් කරන කට්ටිය ඉන්නවා නම් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලාස් එකට. තේරුණානේ? ලොජික් වලට සුපිරි සර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ BC වලට ඉන්නවා සුපිරි සර් කෙනෙක්. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට. එහෙම කවුරු හරි ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න. සර්ගේ ක්ලාස් එක තියෙනවා මෙතනමයි තියෙන්නේ. තේරෙනවද? එතකොට අපේ සර් එනවද? හරි. හරි. සර්ලා දෙන්නම මාත් එක්ක ඉන්නවා. එතකොට පුතේ මේ ඉන්නේ අපේ BC සර්. තේරුණාද? මෙයා ශානුක හේමමාල් මේ අපේ BC සර්. එතකොට මාත් එක්ක පේරාදෙණිය කැම්පස් එකේ ඉගෙන ගන්න සර් කෙනෙක් මෙයා. එතකොට මම ටියුෂන් එකට එන්නේ මේ මගේ හොඳම යාළුවා. තේරෙනවද? මේ හොඳම යාළුවා මෙයාගේ මූලිකත්වයෙන් තමයි මම මේ ක්ලාස් පටන් ගන්නෙ. තේරෙනවද? මෙයා මට ලොකු සප් එකක් දෙනවා. තේරෙනවද? හැම දෙයකටම කැම්පස් එකේ වැඩවලටත් ක්ලාස් වැඩවලටත් මෙයා මට ගොඩාක් හයියක් වෙනවා. තේරෙනවද? එතකොට නළුවෙක් වගේ සර් කෙනෙක් තේරෙනවද? මේ එතකොට මෙයාගේ මේකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් BC කරන්න පුතේ. හරි. අපේ ලොජික් සර් ඉන්නවා. අපේ නූතන ඇරිස්ටෝටල් වගේ සර් කෙනෙක්. තේරෙනවද? මෙයා පුතේ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි කරන සර් කෙනෙක්. තේරෙනවද? ලොජික් කරන කවුරු හරි දරුවෝ එහෙම ඉන්නවා නම් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේත් අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපේ සින්නේ. තේරෙනවද? සින්නේ කියන්නේ අපේ සීනියර් අයියා කෙනෙක්. හරි thank you sir ඈ. හරි. පුතේ එහෙනම් අදට අපි ක්ලාස් එක ඉවර කරමු. ක්ලාස් එක ඉවර කරලා පුතේ අපි වැඩ ටික හොඳට කරගෙන යන්න ඕන. සර් මෙතන ඉන්න සර්ලගේ ක්ලාස් එකකුත් තියෙනවා. එතකොට ඒ ටිකට අපි හදලා දෙන්න ඕන ක්ලාස් එක. එහෙනම් පුතේ ඉක්මනට හැමෝම ටියුට් එක ගෙන්න ගන්න. ගෙන්නගෙන ඉක්මනට අපි හොඳට වැඩ ටික කරගෙන යමු. එහෙනම් පුතේ තෙරුවන් සරණයි හැමෝටම. ඉක්මනට ගෙන්න ගන්න ටියුට් ටික